වග කියන ස්වාධීන රූපවාහිනිය. අයිබෝවන් ඔබෙක් වන්නේ ඔන් එයා පොලිටික් සමඟ ඉතින් මේක විශේෂ වැඩසටහනක් ඔබ දැන්ටමත් දන්නවා ඇති විශේෂ වන්නේ මේ වැඩසටහන ස්වාධීන රූපවාහිනී සේවය ඒ වගේම ලක්හඬ සහ ඩිජිටල් ප්‍රවේශයන් ඔස්සේ ඔබට සජීවීව සම්බන්ධ වන නිසා. ඉතින් එවැනි ආකාරයෙන් සජීවීව ප්‍රවේශයන් 3ක් ඔස්සේ ඔබට සමීපවන්නා වූ පළමු වතාවත් මෙයයි. ඉතින් ස්වාධීන රූපවාහිනී සේවය වගේම ලක්හඬ සහ ඩිජිටල් ප්‍රවේශයන් ඔස්සේ එක්වන්නා වූ ඔබව නැවත වරක් ආයුබෝවන් කියා පිළිගන්නවා. ඉතින් පසුගිය සතියේදී ඔබට මතක ඇති අප විශේෂ පුද්ගලයෙක් කැඳවාගෙන ආවා අග්‍රාමාත්‍ය හර්ණි අමරසූරිය. ඉතින් අද දවසේදීත් විශේෂ චරිතයක් කැඳවාගෙන විත්තිනවා අපේ වැඩසටහනට. පිළිගන්නවා හිටපු යුද හමුදාපති හිට පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා. අයිබෝවන්. අයිබෝවන්. මම කැමතියි දැනගන්න ඔබතුමා ITN එකට නැත්නම් ස්වාධීන රූපවාහිනී සේවයට මේ එන කීවෙනි වතාවද? මට මතක විදියට නම් මම හිතන්නේ දෙවෙනි වතාව. යහපාලන ආණ්ඩුව තියෙන වෙලාවෙ එකපාරක් පැමිණියා. නමුත් ඊට කලින් හමුදාව යුද්ධ කරන කාලවල නම් ITN එක ඇවිල්ලා අපි ඉන්ටර්විව් කරලා තියෙන ඕන තරම්. මෙහෙට ඇවිල්ලා මේ සාකච්ඡාවට සහභාගී වෙන දෙවෙනි වතාව. ඒ වසර 10කට විතර පස්සේ තමයි ITN එකට ඇවිත් තියෙන්නේ. ඔව් ලොකු කාලයකට පස්සේ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණත් ඔබට අවස්ථාවක් හම්බුනේ නැද්ද? පහුගිය ජනාධිපතිවරණයද? ඔව්. නෑ එතකොට එහෙම වැඩ පිළිවෙලක් තිබ්බේ නෑ. ඒ ජනාධිපතිවරණ වෙලාවේ මම සහභාගී වුණා 100ට වැඩසටහනකට. සිරස වැඩසටහනකට. නමුත් මේ නාලිකාවල එහෙම පිළිවෙලක් තිබ්බේ නෑ. මේ රාජ්‍ය මාධ්‍ය ආයතනවල වෙනස ගැන මොකද ඔබතුමා දකින්නේ? දැන් තියෙන වෙනස ගැන යම්කිසි වෙනසක් දකින්නවද නැත්නම් කාලින් පැවති ආකාරයේද ඔබතුමාට පේන්නට තියෙන්නේ? නෑ දැන් ඉතින් කොහොමත් රජයේ යන මාර්ගය වෙනස්. රටේ වැඩ කටයුතු වෙන ක්‍රමය වෙනස්. ඒ අනුව යම් වෙනසක් සිද්ධ වෙනවා කියලා අපිට පේනවා. ඉස්සර තිබුණ මේවා රාජ්‍ය ආයතන හැටියට තනිකරම රජයට ඕන විදියට රජයේ ප්‍රොපගැන්ඩා වලට ප්‍රචාර කටයුතු වලට පාවිච්චි වෙච්ච එකනේ සිද්ධ වුණේ රූපවාහිනිය ITN එකයි. නමුත් දැන් එහෙම අපිට බරපතල තත්ත්වයක් තියෙනවා කියලා එහෙම හිතෙන්නේ නැහැ අපිට. හොඳයි. දැන් මේ දවස්වල මාධ්‍ය වැඩියෙන්ම අවධානයට ලක් කරලා තියෙන්නේ මේ මැද පෙරදිග තියෙන යුදමය තත්ත්වයේ පිටපතව. ඉතින් මේ ඊශ්‍රායල් ඉරාන යුදමය තත්ත්වය විශේෂයෙන් හැම මාධ්‍යකම වාර්තා වෙනවා. ඔබතුමා යුද හමුදාපතිවරයෙක් විදියට ඒ වගේ මානුෂීය යුද්ධයක් මානුෂීය මෙහෙයුමක් ජයග්‍රහණය කළ පුද්ගලයෙක් විදියට කොහොමද මේ යුදමය තත්ත්වයන් වල වෙනස දකින්නේ? මේ තාක්ෂණයේ වෙනස කොහොමද? ඔව් ඉතින් වර්තමාන යුද්ධයේ තියෙන්නේ ඉතා විශිෂ්ට වූ උසස්ම ගණයේ තාක්ෂණයක් සිද්ධ වෙන්නේ. මේ වගේ තාක්ෂණයක් එක්ක අපි යුද්ධ කරා නම් එහෙම අපිට ඒ යුද්ධය ඉවර කරන්න තිබ්බ මාසෙකින් විතර. නමුත් අපි එවැනි යුද්ධවලදී මේ තාක්ෂණය පාවිච්චි කරන්න තමයි මහජනයාගේ ආරක්ෂාව ගැන මුගක් අපි අවධානය යොමු කරලා හිටපු ඉඳලා. ඒ වගේම රට ඇතුලේ සිද්ධ වෙන යුද්ධයක්. මේ විශාල අධි තාක්ෂණය පාවිච්චි කරනකොට වෙන හානිය වැඩි. අපි දකිනවා දෙපාර්ශ්වයෙන්ම ඉරානය සහ ඊශ්‍රායලය කවුරු ජයග්‍රහණය කරත් කවුරු ශක්තිමත් වුණත් දෙපාර්ශ්වයටම ඉතා විශාල හානියක් සිද්ධ වෙනවා. නමුත් අපි කරපු යුද්ධවල කොහොමත් අපේ යුද හමුදාවලට එවැනි තාක්ෂණයක් පාවිච්චි කරන්න අමාරුයි. උදාහරණයක් හැටියට දැන් ඉරානයට පහර දුන්න B2 ස්පිරිට් කියන ගුවන් යානයක් ඩොලර් බිලියන 2ක් වෙනවා. ඒයින් බෑ තිබ්බන අපේ රටේ ණය ඔක්කොම ගෙවලා ඉවර කරන් තිබ්බා. ඒකට ඒ තාක්ෂණයක් ගැන හිතන්න පුළුවන් රටක නෙවෙයි අපි ජීවත් වෙන්නේ. ඒ කන්දා ඒ අංශයේ යුද පෙරමුණු වල සිද්ධ වෙන දේවල් පහර දීම් ප්‍රතිප්‍රහාර දීම් අනුව බැලුවම ඉතින් විශාල පරතරයක් තියෙනවා. අපි කරපු යුද්ධය සම්පූර්ණයෙන්ම වෙනස් ආකාර යුද්ධයක්. ත්‍රස්තවාදීන්ට එරෙහිව කරපු යුද්ධයක්. මම දැක්ක ඔබතුමා එක තැනක ප්‍රකාශ කරලා තිබා ලංකාවට තියෙන්නේ මේ විඥාන එකක් විතරයි කියලා. ඉතින් දැන් ලංකාව දැන් තියෙන තත්ත්වය ගැන ආරක්ෂාව අතින්
දැන් තියෙන තත්ත්වය ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? මේක දියුණු වෙන්න ඕනේද? මොනවා හරි ඉදිරියට යන්න මොන වගේ උපක්‍රමද ගන්න ඕනේ? තාක්ෂණික අතින් මොන පැත්තටද දියුණු වෙන්න ඕනේ කියන කාරණාව සම්බන්ධයෙන්? නෑ රටක් වුණාම අනිවාර්යයෙන්ම හමුදාවක් තියෙන්න ඕනේ. රට පොඩිද ලොකුද කියන එක අදාළ නෑ. දැන් සිංගප්පූරුව කියන්නේ ඉතා කුඩා රටක්. ජනගහනය මිලියන 4කට අඩුයි මම හිතන්නේ. නමුත් ගිනිකොන දිග ආසියාවේ තියෙන ශක්තිමත්ම හමුදාව. ආරක්ෂක අයවැයේ වැඩිම මුදලක් වෙන් කරන්නේ ගිනිකොන දිග ආසියාවේ පැත්ත ගත්තොත් සිංගප්පූරු යුද හමුදාවට. මොකද රටවල් දියුණු වෙනකොට ආර්ථිකය ශක්තිමත් වෙනකොට ආරක්ෂාවත් සාතික වෙන්න ඕනේ. ආරක්ෂාව නැතුව ආර්ථිකය විතරක් ගොඩනගා ගන්න ඕනේ කියන මානසිකත්වයේ කවර ඉන්නන එක සම්පූර්ණ මෝඩ තර්කයක්. දැන් අපේ රටේ වෙලා තියෙන්නේ ආර්ථිකය ගොඩනගා ගන්න බැරි වුණා මිනිස්සුන්ට පාලනය කරපු අයට. ඒක හින්දා හිතනවා මේ යුද හමුදාව දුර්වල කරලා එතනින් සල්ලි ටිකක් ඉතුරු කර ගන්න පුළුවන් ද ආර්ථිකය ගොඩනගා ගන්න කියලා. එතකොට ඒක සම්පූර්ණ වැරදි මානසිකත්වයක්, වැරදි ආකාරයට ඒ දර්ශනය සම්පූර්ණ වැරදි. යුද හමුදා ශක්තිමත් වෙන්න ඕන. නමුත් අපි කරපු යුද්ධයෙන් පස්සේ පැවතිච්ච කිසිම ආණ්ඩුවක් ඒ අංශය ගැන උනන්දු වෙන්නේ නැහැ. ඔබතුමා පටන් ගත්තේම මිග්‍යානයකයි තියෙන්නේද කියලා අහලා. ඔබතුමා මිග්‍යානයක්ද කෆීර් යානයක්ද මන් දන්නේ නැහැ. කොහොම වුණා ප්‍රහාරක ගුවන් යාන එකයි දැන් තියෙන්නේ. යුද්ධ කාලේ මිග්‍යාන 4කුයි කෆීර් යාන 7කුයි තිබ්බා. දැන් ගුවන් හමුදා සතුව තියෙන්නේ ප්‍රහාරක ගුවන් යාන එකයි. ඒකත් මම හිතන්නේ එළියට ගන්න ඉතින් අර පෙළපාලියක් තියෙන දවසට එකපාරක් උඩින් ගියනවා ජනතාවට දැක ගන්න. ඒ අරින්න එකක් තියාගෙන වැඩක් කරන්න බෑනේ මොනවද? ಜಾති අන්තර මොකක් හරි තර්ජනයක් ආවොත්, බාහිර තර්ජනයක් ආවොත් මුහුණ දෙන්න පුළුවන් තත්යකට අපේ නාවික හමුදාව හරි ගුවන් හමුදාව හරි නෑ අනිවාර්යයෙන්ම. යුද හමුදාවේ තාම ලක්ෂකමාරක් විතර ඉන්න හින්දා සටන් ක්‍රම වෙනස් කරලා ඕන හමුදාවක් එක්ක හැප්පෙන්න පුළුවන්. ඒවට වෙන වෙනම අදාළ පුහුණුවීම් වෙනස් කරන්න ඕනේ. සටන් ක්‍රම වෙනස් කරන්න ඕනේ. සංකල්ප වෙනස් කරන්න ඕනේ. එහෙම කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. නමුත් සම්මත යුද ක්‍රම වලින් සම්පූර්ණයෙන් බැහැර වෙන්න බෑ. ඒවට අදාළ අවියාවුද තියෙනවා. යම් කිසි බාහිර තර්ජනයක් එන්නේ නැහැ කියලා කිසිම රටකට කොයිව සහතිකයක් දෙන්න බෑ. මේ රට ඇතුලේ යුද්ධ ටැංකිවි දාගෙන ප්‍රහාර ගුවන් යාන දාගෙන කාලතුවක් වෙඩි තියාගෙන යුද්ධයක් කරන්න කියලා අපි කවදාවත් හිතුවේ නෑනේ. ඒ වගේම හමුදාවක් කියලා බලෙන් මේ රටට බහී කියලා අපි හිතුවෙත් නෑනේ කවදාවත්. නමුත් 1987 ඉන්දියානු හමුදාව ඇවිල්ලා බැස්සනේ. ඒක හන්දා ඒ අංශය ගැන අනිවාර්යයෙන්ම ශක්තිමත් වෙන්න ඕනේ. දැන් මේ මැද පෙරදිග යුද්ධයේ දෙස අවධානය යොමු කරද්දී මේ ඩ්‍රෝන තාක්ෂණය යොදා ගන්නවා, නවීන තාක්ෂණ ක්‍රම යොදා ගන්නවා. දැන් ඔබතුමාගේ මොකක්ද තියෙන අදහස මොන වගේ ක්ෂේත්‍රයන් ගැනද ලංකාවේ විතර යුද හමුදාව අවධානයක් යොමු කරන්න ඕන කියලා හිතෙන්නේ හිටපු යුද හමුදාපතිවරයෙක් විදියට? අනිවාර්යයෙන්ම තාක්ෂණය ශක්තිමත් වෙන්න ඕනේ. යුද හමුදාවක් තියෙනවා නම් මේ දෙවෙනි ලෝක යුද්ධය අවියාවුදත් එක්ක යුද හමුදාවක් තියන් ඉඳලා වැඩක් නැහැ නේ. ඒ වුණත් ඔය ශක්තිමත් නවීන තාක්ෂණ තියෙන හමුදාවක් ආවොත් පැය 24න් අතු ගාලා දායි. ඒක අන්දය අනිවාර්යයෙන්ම නවීන තාක්ෂණ තියෙන්න ඕනේ. හැබැයි අපේ රටේ වර්තමානයේ පවතින ආර්ථිකය අනුව අපිට එහෙම ඒවට මුහුණ දෙන්න බෑ. එච්චර බරක් දරන්න බෑ. ඒකට ඒ ගැටලුව තියෙනවා. ඉස්සෙල්ලා ආර්ථිකය හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේවා ශක්තිමත් කරන්න ඕනේ. ආර්ථිකය හදන්න ඕනේ කියලා මේවා දුර්වල කරලා හරියන්නේ නැහැ. එහෙම හිතන්නේ ආර්ථිකය හදා ගන්න ඒ නිසි දැක්මක් නැති වුණාම හිතනවා මේ කොහෙන් හරි සල්ලි ටිකක් කපලා කොටලා ඉවරලා අඩු කරලා මේ ආර්ථිකය තියාගන්න ඕනි කියලා. හුඟක් රජයන් වලද අපි දැක්ක එක සිද්ධ වුණා. හුඟක් නායකයෝ එහෙම කතා කරා අපි දැක්කා. නමුත් මම ඒක අනුමත කරන්නේ. යුද හමුදාපතිවරයෙක් විදිහට යුද්ධය අවසන් කරාම මොකක්ද දැනුන හැඟීම මේ වෙලාවේ? යුද්ධය අවසන් කරාම ඉතින් අපිට විශාල ප්‍රීතියක් දැනුණා. සැටිස්ෆැක්ෂන් එක කියන්නේ යමක් අපි රටේ කෙරිය යුතු තිබුණ දෙයක්. රටට තිබුණ විශාල උපද්‍රවයකින් රට බේරාගත්තා කියන හැඟීම අපට ආවා. මොකද ඊට ඉස්සෙල්ලා මම යුද්ධෙට බහින්න ඉස්සෙල්ලා හිටපු හමුදාපතිවරු ජෙනරල්ලා ප්‍රසිද්ධ ජෙනරල්ලා පවා ඔක්කොම කිව්වේ කවදාවත් යුද්ධෙකින් මේ ත්‍රස්තවාදී ඉවර කරන්න බෑ. මේකට දේශපාලන සුදුමක් ගේන්න ඕනේ කියලා. රටේ බහුතරයක් අය හිතුවෙත් එහෙමයි. යුද හමුදාව ගැන වැඩි පැහැදීමක් තිබ්බේ නැහැ.
මොකද පසුබෑම් තිබුණ දිගින් දිගටම විශාල කඳවුරු දාලා හමුදාව දුවන්න පටන් ගත්තා. කලිමංකඩ මාන්කුලම් වගේ තැන් දාලා. එතකොට හමුදාවේ අයගේත් මානසිකත්වය බිමට වැටලා තිබ්බේ. මානසික වැටිලා හිටියේ හමුදාව. ඒකන්ද හමුදාවෙත් ජෙනරල් හැම බෞතරයක් මං හිතන්නේ ඒ කාලේ වෙනකොට සටන් විරාම වලට කැමතියි. දන්නවා අන්තිමේ සටන් විරාමයේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ රටෙන් කොටසක් කැඩලා යන එකයි කියලා. නමුත් නිවාඩු වෙන්න පුළුවන් වෙලාවට ටික විවේකයෙන් ඉන්න පුළුවන් කාලතුවක්කු ප්‍රහාර වලට මුහුණ දෙන්න වෙන්නේ. ඒකන්ද ඒකෙන් සතුටක් ලබපු අයත් හිටියා. නමුත් අපි හිතුවේ එහෙම නෙවෙයි. අපි දැනගත්තා මේක කවදා හරි ඉවරයක්ම වෙන්න ඕනේ. මේකේ අවසානයක්ම දකින්න ඕනේ. නැත්නම් මේ සාකච්ඡාවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. මොකද ප්‍රභාකරන් කියන පුද්ගලයා තන්නිකර එක මතයක හිටියා. එයාගේ හමුදා ශක්තියෙන් එයා කොහොම හරි මේ රට දෙකට කරලා වෙනම රාජ්‍යයක් පිහිටවනවා කියන දේ. ඒකට හුඟක් ආධාර අනුබල දුන්න ඩයස්පෝරා එකකුත් හිටියා ඒ වෙලාවේ. ඩයස්පෝරා කියන ඔක්කොම නෙවෙයි. නමුත් ප්‍රබල ඩයස්පෝරා කට්ටියක් හිටියා. යුද්ධය අවසන් කරලා ඔබට ජන්පරය අදින්නුනා බන්ධනා කරගත වෙන්න උනා. ඔව්. ඒ වෙලාවේ මොකක්ද හිතුවේ? එතකොට මම හමුදා වලින් අයින් වෙලා මම දේශපාලනඥයෙක්. ප්‍රජාතන්ත්‍රවාදීව තමයි කරන හැම දෙයක්ම මට එතකොට ජීවිතේ කරන්න උහුණ දෙන්න වෙලා තිබුණේ. ඉදිරිපත් වෙන්න වෙලා තිබුණේ සටන් කරන්න වෙලා තිබුණේ ඔක්කොම ප්‍රජාතන්ත්‍රවාදීව. ඒතකොට හමුදාවේ නෙවෙයිනේ මම හමුදාවේ පිටනේ. ඒකන්දයි ඉතින් පොඩි පසුබෑමක් එතන සිද්ධ වුණා. මේ රටේ තිබුණ මැර දූෂිත දේශපාලනයට මුහුණ දෙන්න වුණාම ඒවට මුහුණ දෙනකොට පොඩි පසුබෑමක් වුණා. නමුත් අදිෂ්ඨානෙන් හිටියා කවදා හරි මේවා කරන මිනිස්සුන්ට පාඩමක් උගන්වන්න ඕනේ. මේ මිනිස්සු පරාජය කළා ජයග්‍රහණයක් ලබන්න ඕනේ. නමුත් ඒ පුද්ගලයන් තාමත් ඒගොල්ලන්ට නිසි තැන හම්බෙලා නැහැ. නිසි පාඩම ඉගෙනගෙන නැහැ. නමුත් දැන් කටයුතු වෙන හැටියට මං හිතනවා ඒගොල්ලෝ ඉස්සර සපයාගෙන තිබුණ ආරක්ෂාව දැන් ඒගොල්ලන්ට නැහැ කියලා. වැරදි මාර්ග හරහා පක්ෂ විපක්ෂ ඔක්කොම එකතු වෙලා යම්කිසි ආරක්ෂාවක් සපයාගෙන ක්‍රමයක් මේ රටේ තිබ්බනේ. ඕන මැර වැඩක් කළා, ඕන දූෂිත වැඩක් කළා, ඕන අපරාධයක් කළා. දැන් ඒ ක්‍රමේ නැවතිලා තියෙනවා කියලා අපිට පේනවා. මේ අලුත් රජය යටතේ. ඒක සතුටුදායක තත්ත්වයක්. ඒක හන්දදී අපි හිතනවා ඉදිරියටත් අපිට දෙන්න පුළුවන් සහයෝගයක් ඒ අංශයේදී අපි ක්‍රියාත්මක වෙන්නේ රජයට හෝ රජය ආයතන වලට අපි දෙනවා. අනිවාර්යයෙන්ම තිබුණ ක්‍රම නැවතත් නොආ යුතුයි කියන මතේ අපි ඉන්නවා. ඒ ක්‍රමන් එන එක වළක්වන්න ගන්න පුළුවන් ඕන පියවරක් ගන්න. සමාජ මාධ්‍යවල යනවා ඔබතුමාට රජයෙන් ආරාධනාවක් තියෙනවා කියලා යම්කිසි තනතුරක් බාර ගන්න. එහෙම තනතුරක් බාර ගන්න අදහසක් තියෙනවද? එහෙම ආරාධනාවක් තියෙනවද? නැත්නම් ආරාධනාවක් ආවොත් පිළිගන්න? නෑ ආරාධනාවක් නෑ. එක මත ප්‍රකාශ කරනවා. නමුත් මම මගේ මතය ප්‍රකාශ කරලා තියෙනවා. මොකද මේ රජයේ බලයට ගේන්න දරදී අදපු අය නෙවෙයිනේ අපි. නමුත් මම ජනාධිපතිවරණයේදී වෙනම වේදිකාවක් ගහලා ඉවරලා මතයක් ප්‍රකාශ කර රටවටේ ගියා. ඒ මතය ප්‍රකාශ කරේ තිබුණ ප්‍රබල පක්ෂවලට විරුද්ධව තමයි මතය ප්‍රකාශ කරේ. ඒවා වෙනස් වෙන්න ඕනේ, ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ජනතාවේ තැන් වලින් ගැලවෙන්න ඕනේ කියන මතය තමයි මං ගෙනිච්චේ. ඒකට මේ මතය අනිවාර්යයෙන්ම වර්තමාන රජයේ ජයග්‍රහණයටත් වක්‍රව උදව් වුණා වෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ ඊට වඩා කැපකිරීමකුත් කරා. ඒගොල්ලෝ කැපකිරීම කරපු දරදී ඇදපු කෙලින්ම වැඩ කරපු බැහැලා කට්ටියක් ඉන්නවනේ ආණ්ඩුවෙක්. මම හිතන්නේ ආණ්ඩුවේ බලතාල වගකීම් අරවම සියල්ල දරන්න ඕනේ ඒ කට්ටිය කියලා. අර මේ වෙන කාගේවත් මල්වට්ටියකට තව කවුරු හරි ඇවිල්ලා අත ගහලා සාදු කියනා වගේ එහෙම කරන එක මං හිතන්නේ අපේ හිතට මදි ටිකක් එහෙම කරන්න එහෙම ආසාවකුත් මගේ නෑ. නමුත් එහෙම කරන එක සාධාරණ නෑ කියලා මං හිතන්නේ. ජනාධිපතිවරණයට කලින් රාවයක් ගියා ඔබ මාලිමාවත් එක්ක එකතු වෙනවා කියලා. ඔබ එහෙම එකතු වෙන්න බලාගෙන හිටියද? ඔවුන් ආරාධනා කරන්නේ නැත්නම් නැත්නම් ඔබ එකතු වෙන්න ඉඳලා ඔවුන් ඔබ පිළිගත්තේ නැද්ද? මොකක්ද දෙන්නේ? නෑ ඉතින් මම කෙලින්ම එකතු වුණා නම් එතකොට මම හිටපු තැනෙන් අයින් වෙච්ච එකේ වටිනාකමක් නැති වෙනවා. එතකොට ඕන කෙනෙක් කෙලින්ම තීරණය කරන සරත් ෆොන්සේකා දැන් මේගොල්ලන්ට වාසියින්ද එතනට ගිහිල්ලා හේතු වුණා කියලා. ඒකාන්තයි මම හේතු වුනේ නැත්තේ. මට මේ හේතු වෙන අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මම හිටපු තැනත් මම හිටියේ ඒ පක්ෂයේ සමගිජන බලවේගයේ දෙවෙනි හැටියට සභාපති හැටියට. ඉතින් පාර්ලිමේන්තු යන්න ඒ වගේ මගේ මොන හරි
එජෙන්ඩා එකක් න්‍යායපත්‍රයක් තිබ්බනම් මට එතනම හිටියනම් ඒ ඔක්කොම කරගන්න තිබ්බා. ලේසියෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලක්ෂයක් විතර ඡන්දාර මට පාර්ලිමේන්තුවට යන්න තිබුණා. නමුත් මට ඕන වුණා මේ දේශපාලන ක්‍රමය වෙනස් වෙන්න මාර්ගයට වෙනුවෙන් කැපකිරීමක් කරන්න. ඒක මගේ දේශපාලනයට ආපු දාසේ ඉඳලා ඔළුවේ තිබිච්ච දෙයක්. ඒ කැපකිරීම කරන්න තමයි මම හිටපු තැනින් ගැලවිලා ඉවරලා ජනතාවට මගේ මතය ප්‍රකාශ කර හුඟක් වියහිය දැන් අතින් දරාගෙන කාලයේ ශ්‍රමය ධනෙ ඔක්කොම දරාගෙන ඉවරලා ඒ කැපකිරීම කරේ. මට එතනින් ගැලවිලා තව තැනකට ඇවිල්ලා ආපහු පොඩි බලතල් ටිකක් ගන්න පාර්ලිමේන්තුව යන්න ආසාවක් තිබ්බනම් එවනම් ඉතින් අතනින් ගැලවිලා ඇවිල්ලා මාලිමාවට හේතු වෙන්න තිබුණා. මං කලින් ඇවිල්ලා හේතු වුණා ඒගොල්ලෝ එපා කියන එක නෑ. මේ මහමැතිවරණට ඉස්සෙල්ලා අපේ මගේ පිලක් හිටියා. එතන සමහරු හිතුවා අපි දැන් ඉදිරි ගමනක් යනවා නම් මාලිමා වගේ කට්ටියක් එක්ක සන්දානගත වෙලා සාකච්ඡාවක් කළා රට වෙනුවෙන් කැපකිරීමක් කරාට කමක් නැහැ කරනවා නම් හොඳයි කියලා. ඒක හන්දා අපි එක දවසක් සාකච්ඡාවක් තිබුණා. නමුත් එතනින් එහාට ඒ සාකච්ඡා ගෙනිච්චේ නැහැ. දැන් තත්ත්වය ගත්තහම ඔබට හිතෙන්නේ නැද්ද ඔබ දේශපාලනිකව අනාථ වෙලා ඉන්නේ පක්ෂයක් නැහැ පිරිසක් නැහැ ඔබ ගත්ත තීරණේ වැරදි කියලා හිතෙන්නේ නැද්ද සමග ජන බලවේගයෙන් ඉවත් වීම? නමුත් මම ගත්ත තීරණය ජයග්‍රහණය කරලා තියෙනවා මේ උඩ රටේ. සමග ජන බලවේගයේ දැන් ඉතුරු වෙලා ඉන්න ගෙන් රටට වැඩක් තියෙනවා. ඒගොල්ලෝ නැවත කොහොම හරි කුරුමානම් අල්ල පරණ විදියටම පාර්ලිමේන්තුවේ කෑ ගහ ජනතාව රවට්ටන්න එකේ සුන්දර කතා කිය ඒ ජීවිතය ගෙවනවා ඒ දේශපාලනේ. ඒ දේශපාලනේ ඉවත් වෙච්ච එක ජයග්‍රහණයක්. කවුරු හරි හිතනවා නම් දැන් ඒ දේශපාලනයෙන් ගැලවිලා ඉන්න එක අනාථ වීමක් තැනක් නැතිවීමක් කියලා. එවනම් මම හිතන්නේ මම ඒකත් එක්ක එක වෙන්නේ නැහැ. එහෙම හිතනවා නම් හැමදාම මේ ක්‍රමය කවදාවත් වෙනස් කරන්නත් බෑ. හැමෝම මේ ක්‍රමයක එකතු වෙලා ඉන්න ඕනේ. කළා Tamanට වැඩක් කරගන්න ඕනේ. රට ගැන හිතන එක නවත්තන්න ඕනේ. ඉතින් එහෙම ඉඳලා වැඩක් නැති ඉඳලා තමයි මම ඔය පක්ෂවල හිටියනේ අවුරුදු 15ක් තිස්සේ දේශපාලනය කරා. ඒගොල්ලෝ යන ගමන ගැන මගේ විශාල කලකිරීමක් තිබුණා. ඒකෙන් තමයි එතනින් අයින් වුණේ. කවුරුහරි මෙහෙම චෝදනාවක් කරොත් ඔබ විවිධ නායකයන් එක්ක ඉඳලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ එක්ක ඉඳලා තියෙනවා. සජිත් ප්‍රේමදාස එක්ක ඉඳලා තියෙනවා. ඔබට මේ නායකයොත් එක්ක ඉන්න බෑ. ඔබ හරි ඒකාධිපතිවාදීෙක් කියලා. ඒකට මොකක්ද දෙන්න තියෙන උත්තරේ? ප්‍රශ්න තියෙන්නේ ඉතින් ඔය බුදුමා කියපු නායකයෝ කවුරුත් මේ රට හදව මිනිස්සු නෙවෙයිනේ. ඒ මිනිසුන්ට ඉස්සරහටත් රට හදන්න බෑනේ. ඒතර මං එතනටලා දරදී ඇද ආවඩ මට මොන හරි කරගන්න හේතු වෙලා ඉන්නවා කියන එකද රට වෙනුවෙන් මං කළ යුත්තේ. අපි රට වෙනුවෙන් හැමදාම කැපකිරීම කරපු අය. ඒ තැනක හේතු වෙලා හිටියා නම් මට අනිවාර්යයෙන්ම ඉතින් කොයි වෙලාවක හරි පැත්ත මාරු කළා හරි එහෙට පැනලා මෙහෙට පැනලා ඇමති කෙනෙක් කියලා සුඛ විහරණයෙන් කාලය ගෙවන්න තිබ්බා. එතකොට ඒ වගේ කාලය ගෙවන්න සුඛ විහරණයෙන් ඉන්න නැතුව එතනින් ගැලවිච්ච එකට කියන්නේ අනාථ වුණා දේශපාලනයේ අතරමං වුණා කියන එකද? ඒක නම් දෙන අර්ථකථනය. එවනම් මේ රටේ ඔක්කොම මිනිස්සු ගිහලා අරවට හේතු වෙලා ඉවරලා Tamanට වැඩක් කරගෙන මේ මොනවා කරේ රටට එහෙන ගැහුවත් කමන්නේ. එහෙම ඉඳගෙන ජීවත් වෙන්න ඕනේ. මම මේක පිළිගන්නේ නැහැ. හැබැයි නායකයොත් එක්ක ඉන්න බෑ කියපු එකට මට උත්තරයක් තියෙනවා. එවනම් මම ඉස්සෙල්ලාම මහින්ද රාජපක්ෂ එක්ක ඉන්න ඕනේ. මම උදාපති ඇටියට වැඩ කරේ ඒගොල්ලෝ එක්ක. ඒතර මහින්ද රාජපක්ෂ එක්ක හිටියනම් මම ඒගොල්ලොන්ට ඕන විදියට යන්න ඕනේ. එහෙනම් මේ වෙනකොට මම ආපහු හිරගෙදර. ඒ වෙලේ හිරගෙදර යන්නේ නැහැ. මම එහෙනම් මේ වෙලාවේ යනවා. ඊළඟට මම එක්සත් ජාති මම වෙනම පක්ෂයක් ඇතුවා. ඒ පක්ෂය හදලා අවුරුද්දක් යනකොට අපේ පළාත් සභා මන්ත්‍රීලා 17ක් හිටියා. 17න් අවුරුදු දෙකක් යනකොට 8 දෙනෙක් සල්ලි වලට ගත්ත බැසිල් රාජපක්ෂ. අලුතෙන්ම දේශපාලනයට ආපු කට්ටිය. එතකොට මට තේරුණා මේ වගේ මිනිස්සු නම් මේ රටේ දේශපාලනය ගැන උනන්දුවක් දක්වන්නේ. දේශපාලන උන තියෙන්නේ. එහෙමනම් මෙහෙම ඉඳලා මේ මිනිස්සුත් එක්ක මේ ගමනක් යන්න බෑ කියලා. මොකද මිලියන 10ක් 15 අඩුම ගානේ කියලා නම් මගේ മന്ത്രിකම ගත්ත මිනිහා. ගම හිරේ දැම්මම මගේ മന്ത്രിකම වෙන කෙනෙකුට ගියා. ඒ මිනිහත් ගියා මිලියන 20ක් අරගෙන. මගේ മന്ത്രിකම ගත්ත മന്ത്രി. ඒ වගේ මිනිස්සුත් එක්ක වෙන පක්ෂයක් හදන්න බෑ කියලා තේරුණ හින්දා තමයි මම ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඒගොල්ලෝ ආරාධනා කරා ජාතික ලැයිස්තුවෙන් එන්න කිව්වා. එතනට එකතු වුණේ. හැබැයි ඉතින් ඒ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න අය ගැන දැන් ජනතාව කියනවා තේරෙනවනේ. ඒකේ නායකයෝ ප්‍රබලයෝ කරලා තියෙන දේවල් ගැන. අර්ජුන එලෝසියස්ලා අර්ජුන මහේන්ද්‍රන්ලා දයාගම කියලා මුළු සෙට් එකම ගැන තියෙන චෝදනා ඇඟිල්ල දික් කරනවා තේරෙනවනේ. ඒතොර එතන හිටියා කියලා
ඒ පක්ෂය යම් යම් අවස්ථාවල බලයේ ඉඳලා තියෙනවා. නමුත් රටට කරපු දෙයක් නැහැනේ. රට මොනවද කරලා තියෙන්නේ? මම හිතන්නේ නිදහස හම්බුන දවසේ ඉඳලා හිටපු එක නායකයෙක්වත් රට හැදුවා කියලා. රට හැදුවා නම් අපි තාම ඒක පුද්ගල ආදායම ඩොලර් 3500ක් තියාගෙන හිඟා කකා ඉන්නේ මොකද? ලෝකේ අනිත් රටවල් ඩොලර් 25000 30000 50000 ලක්ෂයට නගිනකොට ඒක පුද්ගල ආදායම අපි තාම ඉන්නේ මොකද? දැන් තත්ත්වය ගැන ඔබට මොකද තන්නේ ජනාධිපති? මම තාම උත්තරේ ඉවර නැහැ. ඒකට ඒ නායකයොත් එක්ක ඉඳගෙන ඒගොල්ලොත් එක්ක ඉඳගෙන මම වැජව හිටියා නම් ඒකද මේ රටේ මිනිස්සු මගෙන් බලාපොරොත්තු වෙන දේශපාලනඥයෙක් හැටියට. ඒකට රටට සේවයක් වෙනවද අපේ? ඒකයි ප්‍රශ්නේ. දැන් තත්ත්වය ගැන මොකද හිතන්නේ? දැන් විවිධ චෝදනා එල්ල වෙනවා පවතින ආණ්ඩුවටත් මේ යන්නේ රනිල් ගිය මගමයි කියලා. එතනින් එහාට ගිහිල්ලා ඔවුන් කියපු දේවල් කරන්නේ නැහැ කියලා චෝදනා එල්ල කරනවා. විමර්ශන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ හිමින් කියලා චෝදනා එල්ල වෙනවා. ඔබේ අදහස මොකක්ද? දේශපාලනඥයෙක් විදියට මේ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල සාර්ථකද අසාර්ථකද? විශාල දිග ප්‍රශ්නයක් දිග උත්තරයක් දී ප්‍රශ්නයක්. කාලය දෙන්න. දැන් ආර්ථිකය ගැන බැලුවොත් මේ ආණ්ඩුව බාර ගන්නකොටත් උගුලක ඉන්න හිර වෙලා තියෙන ආර්ථිකයක් මේ රටේ තිබ්බේ. එන IMF එකට ඕන විදියට අනිවාර්යෙන්ම යන්න ඕනේ. ඒකෙන් ගැලවෙන්න බෑ. ආණ්ඩුවේ හිරවීම තියෙනවා. එතකොට ඒ ප්‍රශ්නේ තියෙනවා ආර්ථිකයේ පැත්තෙන් බැලුවා. ඒක හන්ද තමයි කියන්නේ රනිල් ගියපු ගමනමයි මේ යන්නේ කියන ඔබතුමා කියපු කතාව. කියන්නේ ඒකේ හින්දා. ඒකට වෙන විකල්පයක් නැහැ. හැබැයි ඉතින් IMF එකට ගියා ඇරෙන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති කාලෙත් ඊට පස්සෙත් වෙන ගමනකට ආරම්භයක් හරි කොහරි තියනවා කියලා මට තාම අවබෝධයක් ලැබිලා නැහැ. IMF ගමනෙන්ම ගොඩ වෙන්න හදනවා ඇරෙන්න වෙන ගමනක් තියනවාද කියන එක වර්තමාන ජනාධිපති යරි වර්තමාන මුදල් ඇමති ඒගොල්ලෝගේ ඔළුවේ මොන හරි තියනවා වෙන්න පුළුවන්. නමුත් එළියේ ඉන්න අපට පේන්න එහෙම දෙයක් මුකුත් සිද්ධ වෙනවා කියලා තාම අපට ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා නැහැ. ඒකට ඒ පැත්තෙන් එහෙමයි. ඒ ආර්ථිකයේ පැත්තෙන් අනිත් පැත්තකුත් ඔබතුමා තව පැත්තක් ගැන ඇහුවා මේ කියපු දේවල් කරනවාද මේ ආණ්ඩුවට එල්ලවෙන ප්‍රබල චෝදනාවක් කියපු දේවල් කරන්නේ විමර්ශන අනික් ප්‍රශ්න ඒවා ටිකක් මන්දගාමී තමයි අනිවාර්යයෙන්ම. මගේ මතය අනුව ඔය පාස්කු ප්‍රහාරේ මහමොළ කරුව අල්ලන්න ඒ වගේ විමර්ශන ගැන ඔය කතා කරන්නේ. ඒවා හරියට සිද්ධ වෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒවා හරියට කරන්න නම් විශාල මෙහෙවරක් අති විශිෂ්ට පුද්ගලයෝ කීප දෙනෙක් හරි එකතු වෙලා ඒකට නායකත්වයේ දෙමින් විශාල මෙහෙවරක් කරන්න ඕනේ. මොකද එහෙම මෙහෙවරක් වෙන්න අඩිතාලමක් වැටලා තියෙනවා කියලා මට පේන්නේ නැහැ තාම. රජයේ සමහරලාට යම් යම් නිලධාරි මාරු කරලා තියෙන යම් ඇමතිවරු මාරු කරලා තියෙනවා. ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ යම් යම් තනතුරු වලට ආපු අය යම් යම් වගකීම් දරන අයට ඒ හැකියාව තියනවාද කියන එක ගැන මට පුද්ගලිකව ගැටලුවක් තියෙනවා. එතෙන්දී රජය යම් කිසි ප්‍රමාණයකට අසරණ වෙලා වෙන්නත් පුළුවන්. ඒකද රජයේ තියෙන ප්‍රශ්නයක් තමයි බහුතරයක් ඉන්නේ මේ දේශපාලනයේ පරිපාලනයේ විශාල අත්දැකීම් තිබුණාය නෙවෙයි. ඒ ප්‍රශ්නය කරේ තියන් තමයි රජයට යන්න වෙලා තියෙන්නේ. ඒකට එතනදී අනිවාර්යයෙන්ම මන්දගාමී බවක් ගැටලු සාගත බවක් ඒවට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා රජයට. ඒ පැත්තෙන් බැලුවා මේක රජයේ පැත්තෙන් බැලුවා මේක සාධාරණ ගැටලුවක් ඒගොල්ලෝ මුහුණ දෙන්න. බෙටි ඒක ජනතාවගේ පැත්තෙන් බැලුවම ජනතාව ඒක පිළිගන්න ඕනේ නැහනේ. ජනතාව දැන් ඔබතුමාත් ඇහුවේ දීපු පොරොන්දු ඉෂ්ට කරනවද? කරන්න බැරිද? ඒකේදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්යයෙන්ම රටක් වෙනස් කරන්න අපේ රට අවුරුදු 75 තිස්සේ මන්දගාමී පසුගාමී ගමනෙන් වෙන් කරලා අලුත් ජව සම්පන්න ගමනක් යන්න නම් විශිෂ්ට පුද්ගලයෝ කට්ටියක් ඒකට බැහැලා ඉන්න ඕනේ. දැන් විශිෂ්ට පුද්ගලයෝ බැහැලානේ රටවල් වෙනස් කරේ. ලී කාන් යූ කියන පුද්ගලයා සිංගප්පූරුවේ විශිෂ්ට පුද්ගලයෙක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර බව් ඇවරේජ් කියන කට්ටිය රටේ හැමතැනම ඉන්න පුළුවන්. උපාධියක් තියෙන අය පශ්චාත් උපාධියක් තියෙන අය එහෙම ඉන්න පුළුවන්. එහෙමයි නෙවෙයි මං කියන්නේ. දැක්මක් ඇතුව විශාල අවබෝධයකින් නිර්මාණශීලීව විශාල කැපකිරීමකින්
විශාල නායකත්වයක් දීගෙන එහෙම වැඩ කරපුවා තමයි ලීකාණ්ඩුවල කියන්නේ. මේ රට වෙනස් කරන්න ඕන නම් අපේ නායකයාට අනුර කුමාර දිසානායක මැතිතුමාට රට වෙනස් කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම අර ලීකාණ්ඩුව හිටව මට්ටමට විතර යන්න වෙනවා. මේ රට වෙනස් කරන්න ඕන නායකයෙකුට. ඩොක්ටර් මහතීර් මැලේසියාවේ. දැන් රුවන්ඩාවේ ඉන්නවා ජෙනරල් කෙනෙක්. පෝල් කේගම් කියලා. ඒගොල්ලෝ අති විශිෂ්ට පුද්ගලයෝ. ඉතින් මේ රට වෙනස් කරන්න නම් ඒ මට්ටමට යන්න වෙනවා අපේ නායකයින්ට. එහෙම නැතුව මේ රට වෙනස් කරන්න. ඔබ දකින්නවා දෙවෙනි ගමනක් යමින් ඉන්නවද කියලා? නැති හැම ගමනක් යනවා නම් ඔබතුමා මම දැකලා මම විතරක් නෙවෙයි ඔබතුමාත් දකින්න ඕනේ ඔක්කොම දකින්න ඕනේ. ඔබේ අදහස් මං අහන්නේ. මම ඇත්තම කියනවා නම් හද සාක්ෂියට එකගව තාම එහෙම ගමනක් යන්න අපට අඩිතාලමක් වැටලා තියෙනවා කියලා මම හිතන්නේ පුද්ගලිකව. මොකද දැන් යුද හමුදාව ගන්න යුද හමුදාවට යුද්ධ කරන්න කියලා හැම ජනාධිපතිම නියෝග දුන්නා. යුද්ධ ඉවර කරන්න කියලා. නමුත් ඒ අවස්ථාවල ඒ තැන්වල ඒ තනතුරු දරපු අයගේ උපරිමයෙන් ඒගොල්ලෝ කරා. නමුත් ඒ උපරිමයෙන් මදි වුණානේ. ඒක මදි වුණේ හින්දානේ යුද්ධ ඉවර වුනේ නැත්තේ. එතකොට මම හිතනවා මේ රටෙත් එහෙම තත්ත්වයක් තියෙනවා. ඒකයි මම ඉස්සෙල්ලාම කිව්වේ මේ තත්ත්වය වෙනස් කරන්න ඕන නම් අනුර කුමාර දිසානායක මැතිතුමා වගේ අයට අනිවාර්යයෙන්ම අර ලීකාණ්ඩුව වගේ අයගේ තත්ත්වයට එන්න ඕනේ. ඒ තත්ත්වයට આવොත් තමයි මේ වගේ රටවල් උස්සලා ගන්න පුළුවන්. දැන් ඔහු ඔබෙන් සහයක් ඉල්ලුවොත් ඔබේ සහය දෙන්න මම මේ මුලිනුත් මේ කතාව ඇහුවා. මම මෙතනට ගැලපෙන හින්දා යහන්නේ ඔබෙන් සහයක් ඉල්ලුවොත් නිකන් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් තනතුර වගේ ඔබට අදාළ වන්නා වූ තැනකට ඔබ සූදානම්ද එහෙම සහයක් ලබා දෙන්න? මම හිටපු කැබිනට් ඇමති කෙනෙක්. ෆීල්ඩ් මාෂල් තනතුර කැබිනට් ඇමති කෙනෙකුට සමාන තනතුරක්. එංගලන්තේ ෆීල්ඩ් මාෂල් කියන්නේ කැබිනට් ඇමතිලාට උඩින් ඉන්නේ. අපේ රටේ ඉතින් කුහක දේශපාලනේ තියෙන හින්දා ඒ තනතුර පොඩ්ඩක් පල්ලෙහින් නවත්තලා තියෙන්නේ. ආය ආරක්ෂක ලේකම් කෙනෙක් යනවා කියන්නේ මේ ඉන්න නියෝජ්‍ය ඇමතිලාටත් සර් කියන තැනක්. ඒතකොට මට ආපහු ගිහලා ලේකම් කෙනෙක් වෙන්න බෑ. ලේකම් කෙනෙක් වෙනවා නම් මට ඒ කාලේ වෙන්න තිබ්බා. මට ලේකම් තනතුරු 3ක් දුන්නා මහින්ද රාජපක්ෂ. මම 3ම එපා කිව්වා. ලේකම් තනතුරක් අරගත්තා කියලා මේක වෙනස් කරන්න බෑ. ලේකම් කෙනෙක් කියන්නේ එතනත් වැරදි අර්ථකථනයක් දුන්නේ. ආරක්ෂක ලේකම් කියන්නේ මේ මෙහෙයුම් කරන්න පුළුවන් මිනිහෙකුත් නෙමෙයි. ඒ තනතුරේ ඉඳලා හිටියට මෙහෙයුම් කරන්නත් බෑ. ඒතර පාතාලේ නවත්තන්න හරි යුද්ධයක් දිනන්න හරි අර ඒක ආරක්ෂක ලේකම් කෙනෙක් කොඩියක් දාගෙන දඟලුවාට මම යුද්ධ කරේ කීයේ ලේකම් කෙනෙක් කියන්නේ අමාත්‍යාංශක එයාගේ ජොබ් එක තමයි එයා තමයි ප්‍රධාන ගිණුම් තැබීමේ නිලධාරී. ඒ අමාත්‍යාංශය. ඒක තමයි ලේකම් කෙනෙක්ගේ ජොබ් එක. නැතුව ලේකම්ට බෑ මේ ආයතන වලට අණ දෙන්න ආයතන මෙහෙවන්න ආයතන මේ උස්සලා තියන්න ඒවා කරන්න බෑ. ඒ ජනතාව කාපු ලණුවේ ප්‍රතිඵල ජනතාවට ඊට පස්සේ කන්න වුණානේ. ඒ ලණුව අමාරන්න ගාලු මොදටත් යන්න උනා ජනතාවට. ඉතින් ඒක අන්දරේ ලේකම් කෙනෙක් වුණා කියලා මේක වෙනස් කරන්න බෑ. ජනාධිපති අනිවාර්යෙන් එයාගේ ඉන්න තනතුරේ ඉඳලා එයාට විශාල වගකීමක් තියෙනවා. එයාට ඒකට අදාළ කැබිනට් ඇමති කෙනෙක්. කැබිනට් ඇමති කෙනෙක් කිව්වොත් එයාට බලතල ගොඩක් තියෙනවා. එයාට ආයතන මෙහෙවන්න පුළුවන්. අන්නේ ආයතන මෙහෙවන්න පුළුවන් වෙන්න ඕනේ. මේ රජයේ මගෙන් බලාපොරොත්තු වෙනවා නම් ආරක්ෂක අංශ ශක්තිමත් කිරීම හරි පාතාලය මේ මැඩ මර්ධනය කිරීම මත්ද්‍රව්‍ය පාලනය කිරීම. එවනම් ඒ වැඩේ කරන්න පුළුවන් එකම තැන තමයි ඒ අංශපාර අමාත්‍යාංශයේ ඇමති හැටියට ඉන්න ඕනේ. ඉඳගෙන එතේ ඉඳලා ඒ වැඩේට බහින්න පුළුවන්. ඒකට ඇතුළට බහැලා ආයතන මෙහෙමලා ආයතන සුද්ධ කළා ආයතන නිවැරදි කළා ආයතන වල ඉන්න කට්ටිය කණෙන් අල්ලන්න ඕන තැන කණෙන් අල්ලලා බෙල්ලෙන් අල්ලන්න ඕන තැන බෙල්ලෙන් අල්ලලා එහෙම කරන්න ඕන. එහෙම කරන්නේ නැතුව උපදෙස් දීදී ඉඳලා හරි මේ තනතුරු දාගෙන ඉවරලා වරප්‍රසාද විඳින්න හිටු පළියට ඒ රාජකාරිය ඉෂ්ට කරන්න බෑ. ඒකයි එතන තියෙන තත්ත්වය. අපේ රටේ හුඟක් අය හිතනවා ආරක්ෂක ලේකම් වුණොත් ඔක්කොම ඉවර කරන්න පුළුවන් කියලා. එහෙම බෑ. ආරක්ෂක ලේකම්ට වෙනම රාජකාරියක් තියෙනවා. හොඳයි. මේ පාතාලය මර්ධනය කිරීම ගැන බොහෝ දේ ඔබතුමාගෙන් දැනගන්න තියෙනවා. මේ දවස්වල විශේෂයෙන් කතා බහ වෙන මාතෘකාවක් නේද? ඉතින් කෙටි විරාමයකට අපි යමු වෙනවා. කෙටි විරාමයෙන් පස්සේ යලිත් ආවේ.
එක් සමග ඉතින් අද අපේ ආරාධිතයා විශේෂ පුද්ගලයෙක් දැන්ටමත් දන්නවා ඇති හිටපු යුද හමුදාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා. ඉතින් මේ වැඩසටහනත් විශේෂයි. ස්වාධීන රූපවාහිනී සේවය ලක්හඬ සහ ඩිජිටල් ප්‍රවේශයන් ඔස්සේ එකවර සජීවීව ඔබට ගෙන එන වැඩසටහනක්. ඉතින් ලංකාවේ ප්‍රථම වතාවට තමයි මෙවන් වූ වැඩසටහනක් ප්‍රවේශයන් 3ක් ඔස්සේ ඔබට සමීප වන්නේ. ඉතින් අපි කතා බහ කරමින් සිටියේ සරත් ෆොන්සේකා මහතා සමග මේ පාතාලයේ මැඩලීම සම්බන්ධයෙන්. ඊට කලින් මම දැනගන්න කැමති අනුර කුමාර දේශනායක මහතා සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී කතා බහ කරා. නිදහස් දිනේදී ඔබට දර්ශනයක් අපිත් එක්ක මාත් එක්ක ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේදී ඔබත් සමග ටික වෙලාවක් කතා බහ කරනවා. ගොඩක් සමාජ මාධ්‍යවල මේක මේ වෛරල් වුණා කිව්වොත් නිවැරදි. කැමතිද කියන්නේ රණවිරුද්ධ මොකද්ද මේ කිව්වේ කියලා කියන්න කැමතිද නැත්නම් ටිකක් සමීප කතා බහක් දැක්කමදී අපි සාමාන්‍යයෙන් දේශපාලන ගැඹුරින් කතා කරන්න හැකියාවක් තිබෙන්නේ නැහැ, වෙලාවකුත් නැහැ එතන. සුවදුක් විමසුවා කොහොමද කියලා. මේ රණවිරු සමරුම ගැන අපි කතා කරා. මේකේ ආරම්භය ඊට පස්සේ අර තියෙන ස්මාරක හදපු ආකාරය වගේ තේමාවල් ඒ වගේ දේවල් කතා කරා. හම්බෙලා පොඩ්ඩක් අපි කතා කරමු නේද කියලා එතුමා ඇහුවා. ඉක්මනටම හම්බෙමු පොඩ්ඩක් නිකන් කතා කරන්න කියලා. ඊට පස්සේ මම දවසක් ගිහලා එතුමා හම්බෙලා කතා කරා. එතුමාගේ කාර්යාලයේදී. දවස් 2-3කට පස්සේ ඉතින් මට කෝල් එකක් ආවා පුළුවන් නම් එන්න කියලා. මම ගිහලා කතා කරා. දේශපාලනය ගැන අපි ඉතින් යම් කී දුරකට කතා කරා. නමුත් අදාළ ඒ විෂයන් ගැන එහෙම ගැඹුරින් කතා කරන්න පුළුවන් සාකච්ඡාවක් නෙවෙයි. එතුමාත් කාර්ය බහුලයි. ඒක හන්දා මම මුණ ගැහිලා පොඩ්ඩක් අපි ඒක තව වෙන දෙයක් තමයි කතා කරේ. සුවදුක් විමසලා ඉවරලා රටේ තියෙන ගැඹුරු ප්‍රශ්න ගැඹුරින් කතා කරන්න එහෙම ඒ වගේ හමුවීමකදී අමාරු වෙන්නේ. ආරාධනාවක් හිමෙන්නේ නැත් අයිත් ඇවුත්. නෑ එහෙම දේවල් අපි කතා කරේ නෑ. එහෙම එකතු වෙලා ආණ්ඩුවට එකතු වෙන ඒ වගේ දෙයක් ගැන කතා කරේ නෑ. හරි අපි පාතාලය ගැන කතා කරමින් හිටියේ. මේ දවස්වල මේ පාතාලය හිස් ඔස්සවලා තියෙනවා. මේක මර්ධනය කරන්න බෑ කියලා එක චෝදනා එල්ල වෙනවා. ඔබතුමා කොහොමද මේක දකින්නේ? මේක මර්ධනය කරන්න බැරි දෙයක්ද නැත්නම් මේ යන වැඩපිළිවෙලේ වැරද්දක් දකින්නවද? එක මෙහෙයුම් ක්‍රියාත්මක වුණා විවිධ නම් වලින්. මේක එහෙම කරන්න පුළුවන් බැරිද? මොකද්ද කරන්න ඕන? ප්‍රශ්නයක් දිගයි. මර්ධනය කරන්න බැරි වෙන්න බෑ. අපි 35000ක් රස්වාදී හමුදාවක් තිබුණ තැනවත් සොයාගන්න බැරි වෙන ඉවර කරන්න පුළුවන් කමක් තිබ්බනම් මේ 1500ක විතර පාතාල සමාජිකයෝ ටිකක් කරන වැඩක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒක මර්ධනය කරන්න බැරි වෙන්න හේතුවක් නැහැ. නීතිය අනුකූලව ක්‍රියාත්මක වෙලා ඒගොල්ලන්ට විරුද්ධව පියවර ගන්න පුළුවන්. අරගෙන අනිවාර්යයෙන් ඒක මර්ධනය කරන්න පුළුවන්. බෑ කිරීමේදී අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලම ඒ වැඩේට වකින් පැවරිය යුතු ආයතන. ඒ ආයතන ඉස්සෙල්ලම ශක්තිමත් කරන්න ඕනේ, ඒවා පිරිසිදු කරන්න ඕනේ. ඒ ආයතන වල තියෙන අඩුපාඩු හදා ගන්න වෙනවා. එහෙම කරලා ඒ වැඩේට බහින්න ඕනේ. හැබැයි ඊට පස්සේ ඉතින් අපි උදාහරණයක් හැටියට අපි දන්නවා පොලිසියේ ඊට අමතරව යම් ආයතන වල අයත් සම්බන්ධතා තිබිලා තියෙනවා පාතාලයත් එක්ක දේශපාලනඥයෝ. ඒකට ඒක අන්දා ඒ සියල්ල තේරුම් අරගෙන ඉවරලා ඒ වැඩේට බැස්සොත් ඒක ඉවර කරන්න පුළුවන්. බෑ එතකොට නිකන් උපදෙස් දීදී හිටියට හරි කාට හරි පොලිසියෙන් නියෝජ්‍ය පොලිස්පති කෙනෙකුට හරි පොලිස්පතියට හරි වැඩේ බාර දීලා ඉවරලා සාකච්ඡා කාමරයක ඉඳගෙන උපදෙස් දුන්නට ඒවා එහෙම කරන්නේ නැහැ. ඊට පස්සේ ඇඟිලි ගහලා බලලා තනික සම්පූර්ණ 100% අවධානය යොමු කරලා ඒ දෙන උපදෙස් ක්‍රියාත්මක වෙනවද? අඩුපාඩු තියෙන්නේ කොහෙද? ඒක ක්‍රියාත්මක නොකරන අය ඉන්නවද? ඒගොල්ලන්ට උද්දගත යුතු පියවර මොකද්ද? ඒ හැමදේම බලන්න වෙනවා. නීතිය අනුකූලව නීතිය පැත්තෙන් අවශ්‍ය පියවර ක්‍රියාදාමය හරියට සිද්ධ වෙනවද? හැමදේම බලලා ඉවර කරන්න පුළුවන්. ඒක බැරි දෙයක් නෙවෙයිනේ. ඉතින් කෙටි කාලයකදී අපි යුද්ධ කරන්න අවුරුදු 2 මාස 9ක් ගියා. එච්චර කල් යන්න අවශ්‍ය නැහැ මේ වගේ වැඩකට. මේ නැගෙන චෝදනාව තමයි පාතාලය සහ නිලධාරීන් අතර සම්බන්ධතාවයක් තියෙනවා කියන හමුදා පැත්තකින් තිබ්බහම පොලිසිය කියලා කිව්වොත් කරින් ඔය වගේ තමයි ඔබතුමා ඒක එහෙම දෙයක් දකින්නවද? එහෙම
ඔය වගේ දැන් හුඟක් වෙලාවට එළි වෙලා තියෙනවා. මොකද අපි පොලිසියෙත් සමහර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දූෂිත ගනුදෙනු වල දූෂිත අසුරු කිරීම වල එහෙම සම්බන්ධ වෙලා හිටපු අවස්ථා හුඟක් තිබිලා තියෙනවා. මේ වෙනකොටත් මම හිතන්නේ DIGලා දෙන්නෙක් ඉන්නවා එල්ලුම්ගානිය වෙලා වැලිකඩ මං හිතන්නේ. වැඩ තහනම් වෙලා ඉන්න DIGලත් ඉන්නවා දෙන්නේ තුන් දෙනෙක්. ඒතර ඒ ආයතන වල අනිවාර්යයෙන්ම විශාල ප්‍රශ්නයක් තියෙනවානේ. පල්ලෑ නිලතලවල කට්ටිය විරුද්ධව චෝදනා තිබිච්ච තැන් තියෙනවානේ හරියට. ඒකන්ද ඒ ආයතන පොලිසිය විතරක් නෙමෙයි. බුද්ධ්‍යංශ පාතාලේ මර්ධනය කරනවා නම් අනිවාර්යයෙන් බුද්ධ්‍යංශ වලින් විශාල මෙහෙවරක් වෙන්න ඕනේ. ශක්තිමත් වෙන්න ඕනේ. ඒවට හොඳ පුද්ගලයෝ යොදවන්න ඕනේ. ඒ පුද්ගලයෝ අඳුර ගන්න ඕනේ. ඒකන්ද ඒක ටිකක් ආරම්භය ටිකක් විශාල මෙහෙවරක් කරන්න තියෙනවා. ඒ ක්‍රියාදාමය හරියට යෙදෙව්වා නම් ක්‍රියාත්මක කරා නම් ඒ යාන්ත්‍රණය ඊට පස්සේ ඉතින් වැඩේ අවසානයක් දකින්න පුළුවන් මේ අනිවාර්යයෙන්. කරන්න බැරි දෙයක් නෙවෙයි. පාතාලේ මර්ධනයේ මේ එක මෙහෙයුම් එනවා එක නම් වලින්. යුද්ධය කරා වගේ එක මෙහෙයුම් වලින් නම් වලින් එනවා. මේ කාරණේ කොහොමද බලන්නේ? එහෙම ඕනද එහෙම මේ? ඒක ඉතින් බොරු ෂෝ තමයි නේද? බොරු රංගපෑම් තමයි ඒ වගේ තියෙන්නේ. යුද්ධෙත් ඉස්සර මෙහෙයුම් තිබ්බනේ ලස්සන නම් දදා. ඒකක්වත් ලස්සන නම් තිබ්බට සාර්ථක වුණේ නැහනේ. පාතාලේ මේ යුක්තිය මම දන්නවා මගේ ආසනේ මම වැඩ කරේ කැලණි ආසනේ. ඔය පෑලියෝඩ පැත්තේ ඉන්න පොඩි ළමයි සමහරුන්ට කුඩු පැකට් එකක් දාලා අල්ලගෙන ගිහපු අවස්ථාවක් තිබ්බා. ඔය යුක්තිය මෙහෙයුමේදී. සමහර වැඩි හිටියෝ හිටියා අවුරුදු 10ට විතර ඉස්සර හිරේ ඉඳලා ඇවිල්ලා තියෙනවා පොඩි යම් දේවල් වලට. ඇවිල්ලා එළියට ඇවිල්ලා විවාහ වෙලා දරුවොත් ඉන්නවා. ඒ මිනිස්සු ව්‍යාපාරත් කරගෙන ඉන්නවා. ඒ වගේ මිනිස්සුත් අල්ලන්න පටන් ගත්තා. ඒක කිසිම අරමුණක් නැතුව බොරුවට නිකන් මේ රට මුලා කරන්න කරපු වැඩක් විතරයි ඒතර සිද්ධ වුණේ. මම හිතන්නේ වකට හිටුව පොලිස්පති ඒ වැඩේ අමාත්‍යවරයා රජය ඔක්කොම නොමග යවන්න කරපු වැඩක් වගේ තමයි වැඩි සිද්ධ වුණේ. මම හිතන්නේ පොලිස්පති අතින් ඒ වෙලාවේ අපි දන්න විදියට අපි දැකලා තියෙන විදියට ඒක කිසිම තේරුමක් නැති වැඩක් කියන එක මම නම් මුලදීම අවබෝධ වුණා. සාර්ථක වැඩක් නෙවෙයි කියලා. එක දවසකට 1000ක් ඇල්ලුවා ඊළඟ දවසේ 3000ක් ඇල්ලුවා එහෙමනේ කිව්වේ. ඒව නැති මේ රටේ ඉන්නේ අපරාධකාරයෝ පාතාලේ මිනිස්සු විතරක් වෙන්න ඕනේ. එහෙම අල්ලන්න පුළුවන් නම්. ඒ විශ්ව දැන් ඔක්කොම එළියේ ඉන්නවා පව්. මේ ගණන් කර අල්ලපු අය. හරි වැඩසටහනක් දියත් කළොත් කොච්චර කාලෙකින් මේක අවසන් කරන්න පුළුවන් වෙයි කියලා ඔබතුමා හිතනවාද? මේක කලින් කිව්වා පාතාලේ අවුරුදු 1කමාරක් යනකොට අනිවාර්යයෙන්ම නැවත නැගිටින්න බැරි වෙන්නම LTT ඉවර කරන්න පුළුවන්. කිසි දෙයක් ඉතුරු නොවෙන්න. ඒක ඉවර වෙනකොට මත්ද්‍රව්‍ය උදුරත් ඒ එක්කම වගේ සමාන්තරව තුරන් වෙන්න පටන් ගනීවි. මත්ද්‍රව්‍ය උදර මම හිතනවා අවුරුදු 1කමාරක් දෙකක් ඇතුළත කාලයක් ඇතුළත සම්පූර්ණයෙන් තුරන් කරන්න පුළුවන්. ඒකෙදි විශාල කැපීමකින් හරි පිරිසක් හදාගෙන හරි කණ්ඩායමක් හදාගෙන වැඩේට බහින්න ඕන. දැන් මේ පොලිසිය නිලධාරීන්ට චෝදනා එල්ල වෙනවා වගේම මේ යුද හමුදාවේ හිටපු නිලධාරීන්ටත් දැන් චෝදනා එල්ල වෙමින් පවතිනවා මේ පොදු දේපල පනත යටතේ දේපල රැස් කිරීම සම්බන්ධයෙන් ඔබ එක්ක යුද්ධයට සම්බන්ධ වෙච්ච නිලධාරීනුත් ඉන්නවා. ඊට පසුව ඔවුන්ට මේ චෝදනා එකතු වුණා වෙන්න පුළුවන්. මොකක්ද මේ ගැන තියෙන අදහස? මම දැක්කේ එහෙම දේවල් ගැන පත්තරේ නම් තියෙනවා. ඒවා නම් ගම් ඇතුව තිබුණ දේවලුත් නෙවෙයි. පොදුවේ එල්ල වෙන චෝදනා තියෙනවා. ඒවා යම් කිසි පසුබිමක් ඇතුව කරුණු කාරණා ඇතුව එල්ල වෙන ඒවාද කියලා අපි තාම දන්නේ නැහැ. නමුත් හමුදාවල දූෂිත නිලධාරීන් ඉඳලා තියෙනවා. මම ඉන්නකොටත් හිටියා. ඒගොල්ලන්ට විරුද්ධව අපි ක්‍රියාත්මක වුණා. පියවරක් ගත්තා. ඊට කලිනුත් ඉඳලා තියෙනවා. සමහරලාට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉඳලා තියෙනවා. හමුදාපති වගේ තනතුරු දරපු අයත් ඉඳලා තියෙනවා. දූෂිත කට්ටිය. ඒක අනිවාර්යයෙන්ම එහෙම සිද්ධ වෙලා තියෙනවා නම් ඒ වගේ අය ඉන්නවනේ ඒගොල්ලන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. හමුදාවල හිටියා කියලා වෙනසක් තියෙන්න බෑ. පොදුවේ දූෂණයට විරුද්ධ යම් කිසි මෙහෙයුමක් සිද්ධ වෙනවා නම් මේවරක් සිද්ධ වෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම හැමෝටම සමානව එක විදියට ක්‍රියාත්මක වෙන්න ඕනේ.
දූෂණ මර්ධනය සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙල ගැන ඔබේ අදහස මොකද්ද? කල්නොත් යම්කිසි අදහසක් ප්‍රකාශ වුණා. මේක මන්දගාමීද නැත්නම් ප්‍රමාණවත් වේගයකින් ක්‍රියාත්මක වෙනවද? මීට කලින් මේ රජයෙන් කලින් තිබුණ රජයන් සහ ඒ අදාළ මැති ඇමතුරු වැඩ කරපු හැටියට බැලුවම දැන් විශාල වෙනසක් තියෙනවා. අනිවාර්යයෙන්ම මේ විශාල වෙනසක් කට ආරම්භයක් දීලා තියෙනවා. ඒ ගැන අපිට හුඟක් සතුටු වෙන්න පුළුවන්. මේ රජයේ අපි දැන්ට දකින්න ප්‍රගතියක් තියෙන්නේ ඒ අංශයෙන් තමයි. අපි දකින්නවානේ හුඟක් අය චෝදනා එල්ල වෙනවා. ඒගොල්ලන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා. ඒතකොට ඒගොල්ලෝ විශාලම දේ තමයි එහෙම වුණාම බේරගන්න යන්නේ නැහැ කවුරු. ඒවා හංගන්න හදන්නේ. ඒක විශාල හොඳ ඊට සුබවාදී ප්‍රවණතාවයක්. ඒකේ නම්බුව ගෞරවය අනිවාර්යයෙන්ම රජයට දෙන්න ඕනේ. හැබැයි ඉතින් තාම ආරම්භයක් පමණයි. තව හුඟා දුර යන්න තියෙනවා. ඒ දුර සම්පූර්ණයෙන්ම ගිහිල්ලා ඒ වැඩේ 100% සාර්ථක වුණොත් මම හිතනවා ඒක හොඳයි කියලා. ඒක හන්දම් මම විශ්වාස කරනවා. ඒක හන්ද තමයි මම කියන්නේ මගේ පුද්ගලික දේශපාලන මතයේත් මම ඉන්නවා. මම ප්‍රසිද්ධ මීටින් වලත් කියනවා. මීට කලින් මේ රට පාලනය කර මිනිස්සුන්ට නැවත බලය නොයා යුතුයි කියලා. මොකද මේ මිනිස්සුන්ට බලය ගියොත් ඔය ආරම්භ කරලා තියෙන වැඩේ වුණත් ආපහු රිවර්ස් වෙනවා. ඒකට ආපහු පරණ විදියටම එමෙතිවරු ගෝලයෝ ජග්ගෝලයෝ හෙන්චයියෝලා ඔක්කොම එකතු වෙලා රජයේ දූෂිත නිලධාරීත් ඉන්නවා. එකතු වෙලා අර පරණ විදියටම අවභාවිතා කිරීම, වංචා කිරීම, දූෂිත ගනුදෙනු ඒ සියල්ලම ආපහු ආරම්භ වෙනවා. ඒකන්ද මේ රටේ ජනතාව ඉතා පරිස්සම් වෙන්න ඕනේ. නැවතත් මේ රජයෙන් යම් දේවල් සිද්ධ වෙන්නේ නැහැ. කලින් තිබුණ දේශපාලනයේදී සිද්ධ වුණ සමහර දේවල්. ඒ කලින් තිබුණ දූෂිත දේශපාලන සංස්කෘතියක් තිබ්බ මේ රටේ. ඒ කියන්නේ දේශපාලනය කරන්න පුළුවන් සල්ලි තියනවා නම්. දුප්පත් මිනිස්සු වැඩි රටක සල්ලි ඒ දේශපාලනඥයන් සල්ලි හම්බ කරගත්ත කොහොමද කියලා මිනිස්සු හිතන්නේ නැහැ. ඒ දූෂිත ක්‍රම වලින් හම්බ කරගත්ත සල්ලි වලින් ඇවිල්ලා දුප්පත් මිනිහට පොඩි ආධාර උපකාර කරනවා නම් ඒ මිනිහා දෙවියෙක් වගේ පේනවා අර දුප්පත් මිනිහට. එතකොට ඒ දේශපාලනඥයන් ශක්තිමත් වෙනවා. ඒගොල්ලෝ උඩට ගියාම ඒගොල්ලෝ වෙනම හොරකම් කරනවා, මරකම් කරනවා. හැම අහිතකර රටට අහිතකර දෙයක්ම කරන ගමන් තමයි ජනතාව ළඟට හේතු වෙලා මලගෙදරට ගිහිල්ලා උත්සවයට ගිහිල්ලා දන්සලක් දාලා ඒ වගේ කරලා ඡන්ද ටික ගන්න. ඒ ක්‍රමය මේ ආණ්ඩුව කරන්නේ නැහැ. මේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතුරු ඒ වගේ දේශපාලනය කරපු අය නෙමෙයි. ඒගොල්ලෝ වෙන දේශපාලනේ ඉඳලම නැහැ හුඟක් අය. මහාචාර්යවරු, ආචාර්යවරු ඒ වගේ කට්ටිය ඉන්නවා. වෘත්තීන් කරපු අය. ඒතර අර ක්‍රමයේ මෙතන නැති එක ඊටාම සුබවාදී ප්‍රවණතාවයක්. බේතනයි තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒ ක්‍රමේ නැති වුණාට මේ රජේ ඉන්න දේශපාලනඥයෝ ජනතා නියෝජිතයෝ වගේ හැසිරෙන්නේ නැහැ තාම. මොකද ඒගොල්ලෝ අර ජනතා නියෝජිතයෝ කියන තැන ජනතා නියෝජිතයෙක් වුණාම ජනතා ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. පළාත් සභාවේ ප්‍රාදේශ සභාවේ ඉන්න ජනතා නියෝජිතයෝ. ජනතා නියෝජිතය කියන්නේ ජනතාවත් එක්ක සම්බන්ධ වෙලා සමාජ සේවය කරපු අය. එහෙම ඉඳලා තමයි ජනතා නියෝජිතයෙක් කියන්නේ. හැබැයි මේ ඉන්න මැති ඇමතුරු හුඟක් අයට ඒ සම්බන්ධය තිබුණේ නැහනේ. ඒක හංගන්න දෙයක් නැහනේ. ඒක ඇත්ත තත්ත්වයක්. ඒක ගරු ජනාධිපතිතුමත් දන්නවා මං හිතන්නේ. ඒ පක්ෂයේ ඉන්න ජ්‍යෙෂ්ඨ පරණ කට්ටිය ඒක දන්නවා. ඒකට ඒ අඩුපාඩුව එතන තියෙනවා. මං හිතනවා ඒ අඩුපාඩුව හින්දා තමයි ඔය ලක්ෂ 22ක් පහුගිය මැතිවරණයේදී රජයේ ඡන්ද ආපහු රජයෙන් අයින් වුණේ. ඒතර අපේ ජනතාවත් පරිස්සම් වෙන්න ඕනේ. එහෙම අයින් වෙන්න ගියොත් ආපහු පරණ ක්‍රමයට ආවඩන්න වෙනවා. ඒ පරණ ක්‍රමය ආපහු ආවොත් ඒ පරණ ප්‍රබලයෝ කියාගත්ත මිනිස්සු, ඒ පරණ ප්‍රබලයෝ පක්ෂ ඒව නැවත ඔළුවේ ඉස්සුවොත් ඒව නම් මේ රට ආයේ ජීවිතේට හරි මාර්ගයට කවදාවත් වැටෙන්නේ නැහැ. ඒකන්ද ජනතාව ඒ ගැන අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. නැවතත් ඒ තැනට ගෙනිච්චොත් මේ රට එහෙමනම් මේ රටේ විනාශයට ජනතාවට වා කියන්න වෙනවා. ඒකට ඒක තමයි යථාර්ථය. මේ රජය අනිවාර්යයෙන්ම යන මාර්ගය හොඳයි උත්සාහ කරන. විශාල වෙනසක් තියෙනවා අර දූෂිත දේශපාලන සංස්කෘතියේ මේගොල්ලෝ නැහැ. ඒක හොඳ සුබවාදී ප්‍රවණතාවයක්. හැබැයි අර මම කියපු ප්‍රශ්න ගැටලු ටිකක් තියෙනවා. ඒවා අනිවාර්යයෙන්ම හදා ගන්න වෙනවා. එහෙම නැත්නම් ජනතාව රජයත් එක්ක රැඳෙන්නේ නැති වෙනවා. ඒ ප්‍රශ්නේ තේරුම් ගන්න වෙනවා අනිවාර්යයෙන්ම. රජයටත් රජයේ මැති ඇමතුරුන්ට තනතුරු නිලතල් දරන අයට
ඒක තේරුම් ගන්න වෙනවා. ජනතා නියෝජිතයින්ගේ පැත්තරාවහම මේ ඔවුන් කිව්වා කලින් ආරක්ෂාව තරම් අවශ්‍ය නැහැ. ඊට පස්සේ දැන් චෝදනාවක් කෙරෙනවා ආරක්ෂාව ලබා ගන්නවා කියලා. ඊට පස්සේ කලින් හිටපු ජනාධිපතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව කප්පාදු කිරීම සම්බන්ධයෙන් උන් හඬ නගනවා. ඔබතුමා හිතනවාද මේ ආරක්ෂාව අඩු කිරීම ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද? ඇත්තටම මෙහෙම ආරක්ෂාවක් ඕනේද? ඔබතුමාට එහෙම ආරක්ෂාවක් අවශ්‍යද? මෙහෙමයි ඉතින් මම හිරේ දැම්ම මට ආරක්ෂාව තිබ්බෙම නැහැ. මම ජනාධිපතිවරණය ඉල්ලලා 2010 ප්‍රතිඵල නිකුත් කර ගමන් මගේ තිබුණ ආරක්ෂාව සම්පූර්ණයෙන් අයින් කරා මහින්ද රාජපක්ෂ. ඒකට ඡන්ද ප්‍රතිඵල නිකුත් වුණ දවසේ රෑ මම ගෙදර හිටියේ මමයි බිරිඳයි දූලා දෙන්නයි විතරයි. ගෙදර හිටව බල්ලයි. ඒ ආරෙන් කිසි ආරක්ෂාවක් තිබ්බේ නැහැ. අංගා පිස්තෝලයක් තුන පතරන් 10ක් එච්චරයි. මම කොහෙවත් ගිහිල්ලා හැංගුනේත් නැහැ. පැනලා ගියෙත් නැහැ. මං ගෙදරට වෙලා හිටියා. එන මේකට මුණ දෙනවා කියලා. එතකොට මේ මහින්ද රාජපක්ෂට ආරක්ෂා 2000යි. එතකොට මේ ත්‍රස්තවාදී යුද්ධයක් ඉවර කරන්න නායකත්වය දුන්නා කියලා. එතුමාට විතර නම් එතුමාට ත්‍රස්තවාදී පහර දුන්නෙත් නැහැ කවදාවත්. LTT ප්‍රභාකරන්ලා කවදාවත් පරාගෙන මරණ ප්‍රහාර එල්ල කරේ නැහැ නේ එතුමාට. කරන්න උත්සාහ කරෙත් නැහැ නේ. එහෙම න්‍යාය පත්‍රයක් තිබෙත් නැහැ. අපිටනේ පහර දෙන්න ඒගොල්ලෝ ඉස්සෙල්ලාම උත්සාහ කරේ. ඒතකොට ඒකන්ද මේ ආරක්ෂාව කියන එක මේ සෝබනයකට දාගෙන ඊට පස්සේ ආරක්ෂාව කියලා 2000ක් හිටියට ඒකෙන් 1000ක් විතර කරන්නේ බිරින්දට ආරක්ෂාව දෙන එකයි. එහෙම නැත්නම් shopping යන එකයි. පුත්තු PT යනකොට ඒගොල්ලොත් එක්ක ජිම් එකට යන එකයි. ඒ වගේ වැඩ කරන්නේ හුඟක් අය ඉන්නේ. ඒගොල්ලෝ පුද්ගලික වතු පිටි බලා ගන්න එකයි. ඒව මුර කරන එකයි. ඒවා තියෙන්න අවශ්‍ය නැහැ. හිටපු ජනාධිපති කෙනෙකුට දැන් 60ක් දීලා තියෙනවා මම හිතන්නේ මහින්ද රාජපක්ෂට. මම නම් කියන්නේ 60ත් වැඩි. මම හිටියානම් අනුර කුමාර මැතිතුමා ඉන්න තැන මම ඔක 30කට විතර බස්සනවා. අනිවාර්යයෙන්. හැබැයි හොඳ පුහුණු වෙච්ච හරියට ඒ වැඩේට ගැලපෙන 30ක් තෝරලා දැම්මොත් හොඳටම ඇති. ආරක්ෂාව සපයා ගන්න ඕනේ වටේ පිරිස වැඩි කරගෙන නෙමෙයි. දැන් මේ රටේ තර්ජනයක් තියෙනවා නම් තියෙනවා පාතාලය. ඒ වගේ දේවල් නේ තියෙන්නේ. දැන් සිංගප්පූරුවේ මැති ඇමතුරු ආරක්ෂාව දාගෙන යන්නේ නැහනේ. මොකද ඒගොල්ලෝ පාතාලයක් නැහැ. අපරාධකාරයෝ නැහැ. ඒ පැත්ත කරලා ඉවරලා ඒගොල්ලෝ වොන් තැන තනියම යන ඇවිදගෙන යනවා. රියදුරෙක්වත් නැතුව යනවා සමහරලාට. ඒගොල්ලෝ. එහෙමයි කරන්න ඕනේ. මේක ඒ අංශය නිවැරදි කරන්නේ නැතුව පාතාලේ හැම යනවා මද්ද්‍රව්‍ය හැම යනවා. අපරාධකාරයෝ හදන්නෙත් මැති ඇමතුරු. දැන් ඔය ආමිජේ නේලා වම්බොට්ටලා ජුලම් පිටිය අමරලා ඔක්කොම හැදුවේ මහින්ද රාජපක්ෂමනේ. ඔය අපරාධ රැල්ල ආරම්භ කරේ මහින්ද රාජපක්ෂගේ. එයා තමයි ඔය කට්ටිය මේ ඔය ප්‍රවණතාවය ආරම්භය දුන්නේ. ඒතකොට ඒව හදනවා. ඒව හැදෙන්න අරිනවා. එහෙම කළ ඉවර තමන්ගේ ආරක්ෂාවට කියලා වටේ පිරිස දාගන්න. ඒක ගැලපෙන්නේ නැහැ. එහෙම ලෝකෙ දියුණු සීලාචාර මිනිස්සු ජීවත් වෙන රටවල වල එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒකන්දා ඒ බොරු සෝබනේට ඉන්න ආරක්ෂාව අවශ්‍ය නැහැ. තර්ජනෙත් ඉස්සෙල්ලා තර්ජනේ නැති කර ගන්න ඕනේ. ඊළඟට තර්ජනේ තියෙන ප්‍රමාණය අනුව ආරක්ෂාවක් තියෙන්න වෙනවා. ආණ්ඩුවේ අයටත් තාම පාතාලේ තියෙන හින්දා තාම මේ ඇතියමතුරු ගාව මැරයෝ ආදී ඉන්නේ හින්දා තාම ඇතියමතුරු පරණ හිටපු අය T56 තියා අර ගෝල් පේඩ් T56ම තියන් හිටියේ. තාම ඒවට ආසාව තියෙන හින්දානේ. තාම මේ මානසිකත්වයෙන් ගැලවිලා නැති හින්දානේ. ඒතකොට ඒ විදිහට තාම මේ මෙච්චර වෙනසක් වෙන්න වෙලාවෙත් තාම ඉන්නවනේ. දැන් T56 තියන් හිටපු පුද්ගලයා පක්ෂයක ලේකම් කෙනෙක්. අලුතෙන් පක්ෂයක් හදන්න දඟලන මිනිහෙක්. ඒ පක්ෂ සභාපතිත් ගෙනිච්චා රිමාන්ඩ් කරලා තිබුණා. එතකොට ඒ වගේ කට්ටිය ඉන්න තාක්කල් මේ රටේ මේ ආණ්ඩුවේ කට්ටියට ආරක්ෂාව සපයා ගන්න වෙනවා. ඒකේ වරදක් මම දකින්නේ නැහැ. හැබැයි ඒගොල්ලොන්ගේ ඒගොල්ලෝ දකින්න දර්ශනය හරි ආරක්ෂාවක් නැතුව ඉන්න පුළුවන් වෙන්න ඕනේ කියන දර්ශනය හරි. හැබැයි ඉස්සෙල්ලා ඒකට අදාළ පරිසරය හදන්න ඕනේ. ඒ පරිසරය හැදිලා තාම අපි දකින්නේ නැහනේ. පරිසරය හැදිලා නැහනේ ඇත්තටම තාම. හැබැයි ඒ පරිසරය පිටින් දාගෙන 1000 2000 වට කරගෙන ආරක්ෂාව දාගෙන 200 300 දාගෙන ගෙදර ඉන්න කුසියම්මටත් දෙන ආරක්ෂාව ගෙදර ඉන්න වලුකුක්කටත් දෙන ආරක්ෂාව එහෙම ක්‍රමයක් තියෙන්න ඕන නැහැ. ඔබතුමා කියන්නේ හිටපු ජනාධිපතිවරයා ආරක්ෂා කරන 30 දෙනෙක් ඇති කියලා. හොඳටම ඇති. ඔබේ ආරක්ෂාවට කී දෙනෙක් ඉන්නවද? මගේ ඉන්නවා පොලිසිය කට්ටිය 17ක්. ඒ 17න් භාගයක් විතර නිවාඩු ඉන්නවා හුඟක් වෙලාවට. මම එළියට යනකොට 10 දෙනෙක් එක්කම යන්නේ. රියදුරන් එක්ක 10යි.
දැන් ආරචුනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඔබතුමත් දකින්න ඇති මේ ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී බරපතල ප්‍රකාශයක් කළා මේ LTTE තිබ්බ ආයුධ තොගයක් නැවතත් රට තුළට ආවා කියලා. ඔබතුමා මේ ප්‍රකාශය කොහොමද දකින්නේ මේක? එයා කිව්වේ අර කන්ටේනර් වලින් ආවා කියලා. ඒක නම් මම දකින්නේ පිස්සෙක් කරපු ප්‍රකාශයක් වගේ. ඒ කන්ටේනර් වල මොනවද තිබුණේ කියලා අපි දන්නේ නැහැ. මම අනුමත කරන්නේ නැහැ ඔය චෙක් කරන්න නැතුව ගියපු එක අනිවාර්යෙන්. නමුත් ඒකේ මෙහෙම LTT වගේ කට්ටියකට ආවියා උදාවා කියලා අපිට එහෙම හීන දකින්න බෑනේ. කිසි දෙයක් නොදැන අර්චුනා නිකන් ඊරෙක් එන්න එක ප්‍රකාශ කරන එක වෙලාවට. අර්චුනා කැමතිත් ඇති LTT එකෙන් ඇවිල්ලා බොරුවට බොරුවට හරි ඒ පැත්තට ටිකක් දෙකක් පිළි තියලා යනවා නම් එයාට වීරෙක් වෙන්න. නමුත් එහෙම මිනිහෙක් ඒ වගේ මානසිකත්වයක ඉන්න මිනිහෙක් මොනවාර කියවපලියට අපි ඒවල්ලම් දුවන්න අවශ්‍ය නැහැ මම හිතන්නේ. මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කරගෙන යන වැඩපිළිවෙල ප්‍රමාණවත් කියලා ඔබතුමා හිතනවා? විපක්ෂයේ සමහර අය චෝදනා කරනවා ආණ්ඩුව ඒ තරම් ජාතික ආරක්ෂාව සම්බන්ධ සැලකිල්ලක් දක්වන්නේ නැහැ කියලා. ඔබේ අදහස මොකක්ද? මෙහෙමයි ඉතින් මේ ආණ්ඩුවට බැංගිල්ල දික් කරන්න මීට කලින් හිටපු ආණ්ඩුත් එහෙම උනන්දුවකින් ඒවා කරේ නැහනේ. නමුත් ඒ කාලේ රටේ සල්ලි ටිකක් තිබුණා බංකොලොත් වෙලා තිබුණ නැති ඉඳන් ඉතින් අවියවුද ගන්න සල්ලි දුන්නා. මොකද අවියවුද ගන්න කොමිස් පගා ගහිල්ලත් හොඳට කරා ඒගොල්ලෝ. ඉතින් යුද්ධෙන් වවාගෙනත් ඒගොල්ලෝ කෑවා. යුද්ධය නිසා පෝසත් වුණා ඒ හිතුව මැති ඇමතිවරු. ඉතින් ඒක අන්න ඒගොල්ලෝ යම් හේතු නිසා මුදල් හදල් වියදම් කරා තමයි. නමුත් හමුදාව ශක්තිමත් වෙලා තිබුණා. හමුදාවේ ඉන්න අයගේ කැපවීම මත තමයි හමුදාව ක්‍රියාත්මක වෙලා ඒ වැනි ශක්තියක් අපි පවත්වාගෙන ගියේ. ඒව නැතුව මහින්ද රාජපක්ෂ හරි වෙන හිටපු නායකයෙක් හරි අමුතුවෙන් ඇත්තම කියනවා දැන් හමුදා ශක්තිමත් කරන් ටිකක් හරි කැපුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය. මොකද අනුරුද්ධ රත්වත්තේට ඒ උමනාව තිබ්බා. ඊට පස්සේ ආව මිනිස්සු මහින්ද රාජපක්ෂ අපට අමුතුවෙන් අවියවුද ගන්න හරි යුද ටැංකියක් ගන්න හරි කාල්පුවක්ක් ගන්න හරි සල්ලි දුන්නේ නැහැ. අපි තිබුණේ යෑම තමයි යුද්ධ කරලා ඉවරලා කොහොම හරි යුද්ධ ඉවර කරේ. එතකොට ඒ තත්ත්වය රටේ පැවතුණා. නමුත් දැන් වර්තමාන යුද්ධයක් නැති හින්දා මේ ආණ්ඩුවටත් ආවාද අනුශාසනා දෙන සමහරු අරම ඉස්සෙල්ලා කිව්වේ ආර්ථිකය ගොඩනගා ගන්න බැරි වුණාම හිතනවා මෙතනින් මේවා කපලා කොටලා කොහෙන් හරි සල්ලි ටිකක් ඉතුරු කර ගන්න පුළුවන් කියලා. එහෙම කරත් මේ රට ඇතුලේ තියෙන සල්ලි ටිකමනේ ඉතුරු වෙන්නේ. රට පොසත් වෙන්නේ නැහනේ. හමුදාවට වියදම්ගෙන සල්ලි අඩු කරලා ඉවරලා ඒක වෙන දෙයකට දෙවුවා. ඒත් අපේ රටේ තියෙනවනේ වටිනාකම ඩොලර් බිලියන 80යි. රටේ වටිනාකම. ඒක ඇතුළේම තමයි ඒත් අපි කරකෙන්නේ. එහෙම නෙවෙයිනේ වෙන්න ඕනේ. ඒ ඩොලර් බිලියන 80 ඩොලර් බිලියන 150ක් විතර කරගත්තොත් ඔන්න අපට සතුටු වෙන්න පුළුවන්. ඔන්න ආර්ථිකය ඉස්සුණා. අපි අලුතෙන් සල්ලි නිර්මාණය කරගත්තා. අලුත් මාර්ග හදාගත්තා එහෙම කියලා. එතුව මේ හමුදාව කපලා කොටලා ඉවරලා ආර්ථිකය හදනවා කියන එක යථාර්ථයක් වෙන්නේ නැහැ. හමුදාව හැදිලා නැහැ. යුද්ධෙන් පස්සේ පොඩ්ඩක්වත් ඉදිරියට ගියේ නැහැ. ඒ තිබුණ පරණ අවියාවුද ටික තියෙනවා. පරණ කම්පියුටර් ටික ඇති, පරණ මොනවා හරි තිබුණා නම් කාලු තුවක්කු ටික ඇති. ගුවන් හමුදාත් එහෙමයි, නායක හමුදාත් එහෙමයි. ගුවන් හමුදාට ඒ කාලේ තිබුණ ශක්තියක් දැන් නැහැ. ඒකන්න ඒ අංශ දියුණු වෙලා නැහැ. රජයට වෙලා තියෙන වර්තමාන රජයට ඒ වෙනුවෙන් අවධානය යොමු කරන්න මම හිතන්නේ මේ අවශ්‍ය පරිසරය නැහැ තාම. ඉස්සෙල්ලා ඒගොල්ලන්ට මේ IMF ගැටලුව අරවා මේවා බේරගෙන ආර්ථික ශක්තිමත් කරගන්න වෙනවා. එහෙම නැතුව තියෙන හමුදාව වැටෙන්න නොදී හරි අඩු ගන්න බලා ගන්න ඕනේ. තියෙන තත්ත්වය පල්ලයට යන්න නොදී හරි. උතුර සහ නැගෙනහිර ඉඩම් නැවත පවරා දීම සම්බන්ධයෙන් සමහර අය චෝදනා කරනවා එහෙම පවරා දෙන්න එපා මේ හමුදා කඳවුරු ඉවත් කරන්න එපා කියලා. ඔබේ අදහස මොකද්ද හිටපු හමුදාපතිවරයෙක් විදියට මේවා මේ භූමිය තාමත් තබා ගන්න ඕනද නැත්නම් මේවා යම්කිසි ලිහිල් කරන්න අවශ්‍යද? මෙහෙමයි දැන් උතුර නැගෙනහිර දැන් LTT මානසිකත්වයෙන් හිටපු අය තාම ඉන්නවා. ඒ LTT එකේ තිබුණු න්‍යාය පත්‍රය තාමත් ඒ ගැන හීන දකින්න ජන කොට්ටාසයක් ඉන්නවා. ඔක්කොම නෙමෙයි. LTT 35000ක් හිටියා. තව 7-8000ක් ඉන්න පුළුවන්. LTT හිටපු අය නෙමෙයි. නමුත් ඒ වෙලෙත් LTTට ආශිර්වාද කරපු අය. ආශිර්වාද කරපු දේශපාලනඥයෝ. දෙමළ ඩෑස්පෝරා එකේ ඉන්න කට්ටිය ඉන්නවා LTT එක උස්සන්න තාමත් උපරිමෙන් දඟලන කට්ටියක් ඉන්නවා.
ඒකට ඒ වගේ තර්ජන තියෙනවා. ඒක නිසා රටක ආරක්ෂාව කියන එක යුද්ධ පටන් ගත්තම රස්වාදය පටන් ගත්තන් පස්සේ හමුදා හදන්න කඳුරු හදන්න යනවට වඩා ඊට කලින් ටිකක් දුරදිග කල්පනා කරලා ආරක්ෂාව දුර්වල නොවන විදියට හමුදා කඳුරු තියාගන්න එක කවුද ඒක අදාළ ආරක්ෂක කපළු ආදිය පවත්වන එක ඒවා කෙරෙන්න ඕනේ. ඕන රටක එහෙම සිද්ධ වෙනවනේ. මෙතනදී යුද්ධ තිබුණ කාලේ තත්ත්වයටම දැන් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. නමුත් දැන් යාපනයේ තියෙන ආරක්ෂාව දුර්වල කරොත් ඒක යාපනයේ ජනතාවටම හොඳ නැහැ. යාපනයේ ජනතාවම තේරුම් ගන්න ඕනේ මේ පැත්තේ පාතාලයක් තිබුණා. ආවා කියලා කල්ලියක් තිබුණා. මිනිස්සු මරන්න පටන් ගත්තා. ඉන්දියාවෙන් ඔය කේරළ ගංජාරුවම යනවා යාපනයට. පල්ලෙහා ඉඳලා අලිමංකඩ වගේ මෙතෙන් තියෙන ආරක්ෂාව බාධක මාර්ග බාධක ඉවත් කරොත් පාතාලේ මේ පැත්තෙන් මේ පැත්තට යන්න පුළුවන්. මේ ඇවිල්ලා මරනවා මේ පැත්තේ ගිහලා හැංගිලා ඉන්නවා. ඒතකොට මේ අවිගණු දෙනුව රොම වෙනවනේ ඔක්කොම මේ පැත්තට යනවා. ඒකන්ද මේ පැත්තේ දේශපාලනඥයෝ වාසි ගන්න ආරක්ෂාව තියන්න එපා හමුදාව වයින් වෙන්න ඕනේ. මුර කපළු තියන්න එපා කියලා කියන්නේ ඒගොල්ලෝ දේශපාලන වාසි ගන්නවා. නමුත් මහ ජනතාව සමහර තැන්වල කැමති හමුදා කඳවුරු තියනවාට. හමුදාවේ ඉන්නවාට. මොකද මේ රටේ තියෙන අවුල උතුරේ විතරක් නෙමෙයි ඒක දකුණටත් බලපානවා. දකුණෙත් ඒවා තියෙන්න ඕනේ. ඒවා වහලා දාලි වල ඉන්න පුළුවන් තත්ත්වයක් සිංගප්පූරුවේ තත්ත්වය හරි ස්විට්සර්ලන්තයේ තත්ත්වය හරි මේ රටේ නැහැනේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒක ඔළුවේ තියාගෙන තමයි පාලනය කරන අය වැඩ කරන්නත් ඕනේ. ජනතාව ජීවත් වෙන්නත් ඕනේ. හොඳයි අපි කතා කරා ජාතික ආරක්ෂාව පාතාලේ මර්ධනය හමුදාව ආරක්ෂාව මේ හැම දේ සම්බන්ධයෙන් දේශපාලන පැත්තට ආපහු ඔබේ දේශපාලන ඉලක්කය මොකක්ද? 2030 ජනාධිපතිවරණයක් තිබ්බොත් ආපහු ජනාධිපතිවරණ ඉදිරිපත් වෙනවද? මේමයි මගේ මං ඉස්සෙල්ලා කිව්ව දේශපාලනේ මේ රට කොහොමද යන්න ඕනේ කියලා. මේ රටේ මම කියපු දේශපාලන ගමන් මාර්ගයක් ගැන මං ඉස්සෙල්ලා විස්තර කරානේ. ඒ මාර්ගයට තාම අපි අවතීර්ණ වෙලා කියලා මම 100% හිතන්නේ. මේ වර්තමාන රජය ඒ ගමන් මාර්ගයේ මේ රට ගෙනියන්න ඕනේ කියන මතේ මම ඉන්නවා. ඒගොල්ලෝ උත්සාහයකුත් දරනවා. නමුත් තාම ඒක සාර්ථකව කරන්න පුළුවන්ද හරියට අවතීර්ණ වෙලාද කියලා කියන්න අපට බොරුවට රියන් ආණ්ඩුවට කඩ යන්න එහෙම කියලා හරියන්නේ නැහැ. ඒක අන්ද අපි තාම සෑයීමකටපත් වෙන පුළුවන් මට්ටමකට තාම ඒවා සිද්ධ වෙලා නැහැ. ඉතින් මට ඕනේ මේ රට අවසානයේදී එතනට යනවා දකින්න. මම ජනාධිපති වෙනවද මම ආගමැති වෙනවද කියන එක අදාළ නැහැ. කාට හරි පුළුවන් අර මම ඉස්සෙල්ලා කියපු වර්ගයේ නායකයෙක් බිහි වෙලා එතනට ගෙනියන්න පුළුවන් නම් ඒ වුණාම අපට දේශපාලනය කර ඉන්න අවශ්‍යත් නැහැ. අපිත් කැමති විශ්‍රාම සුමේ ගෙදරටලා පත්‍රයක් කියව ඉන්න. කාලේ ශ්‍රමයේ ධනය අපේ සුබ සාධනය වෙනුවෙන් වැය කරලා පොඩ්ඩක් කාලය ගත කරන්න. ඒක නිසා ඒ උවමනාව තියෙනවා මට තාම ඒ රට එතනට යනවා දකින්න. ඒ වෙනුවෙන් කැපකිරීමක් කරනවා. කොහොමද කරන්න ඕනේ වෙලාවට අවශ්‍යත වෙලාවට ඒක බලන්න වෙනවා. දැනුත් මම හදන්නේ අපි ජනතාව පෙළ ගැස්වීමක් කරන්න උත්සාහ ධර්මයෙන් ඉන්නවා. ඒ ගැන දැනුවත් කිරීමක් කරමින් යම් කිසි කණ්ඩායමක් නිර්මාණය කිරීමේ උත්සාහයක යෙදලා ඉන්නවා. යම් කිසි වෙලාවකරි මේ රජය ගැන ජනතා විශ්වාසය කඩ වුණොත් ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන රටකේම වෙන්න පුළුවන්. එහෙම වුණොත් හරි නැවතත් මේ රට අර පරණ හිටපු රට විනාශ කරපු කල්ලි වලට ඒ නායකයන්ට ඒ ප්‍රබල අතට යන එක සිදු නොවිය යුතුයි. ඒකන්ද අපිට අනිවාර්යයෙන්ම උඩ බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. අපිත් මොකක් හරි ක්‍රමවේදයකට අපේ කැපකිරීමක් කරන්න ඕනේ. යම් කිසි ආකාරයකින් මේ රජය ඒ ඕන තැනට ය아가න්න බැරි වුණොත් යම් කිසි ආකාර හේතු නිසා අසමත් වුණොත් එහෙම නැත්නම් මේ රජයටත් තවත් අංශයකින් තවත් පෙරමුණක් හරි නිර්මාණය වෙලා ඒ පෙරමුණක් සාර්ථක වෙනකොට මේ රජයටත් ඒකිනු ශක්තිය ලැබෙන්නත් පුළුවන්. මේක අන්න කොහොමද අර පරණ ක්‍රමයේ නොඑන්න රට කාවු මිනිස්සු නැවත නොඑන්න ඒ වැඩක් කරපු නැති කිසිම දැක්මක් නැති මම හිතන්නේ මේ රටේ දැක්මක් තියෙන නායකයෙක් හිටිය කියලා මම පිළිගන්නේ. මහවැලිය හැදුවා ගල්ලොය හැදුවා කියලා රට සියල්ල සම්පූර්ණ වුණේ නැහැ නේ ඒකෙන්.
අපේ ඒක පුද්ගල ආදායමත් වැඩි කරගන්න පුළුවන් නායකයෙක් හිටියේ නැහනේ. තමුන්නාන්සේලාගේ ජීවිත තිබුණ තැන් වලින් උඩට ගියේ නැහනේ. ඇත්තම කතා කරොත් පරම්පරා 2-3ක් ගියාට ජීවිතේ එන්නේ අමාරු වුණා ඇරෙන්න දුෂ්කර වුණා ඇරෙන්න දියුණු රටක තියෙන තත්ත්වයට. ඒක අන්නනේ මේ ළඟදී ලෝකේ සතුටින් ජීවත් වෙන මිනිස්සු ඉන්න රටවල් තේරුවම 147කින් අපි 133. ඒ කියන්නේ අපි යන්න ඕන තැනට යන්නේ නැහනේ. අපි ගිහිල්ලා තියෙන අගාධයටනේ රිවර්ස් එකටනේ ගිහින් තියෙන්නේ. ඒකන්දා සිද්ධ වෙන්න ඕනේ. ඒකන්දා අපි ඒකාන්තයෙන්ම මම උත්සාහ කරන දේශපාලනට ආපු දවසේ ඉඳලා රටේ පැත්තට ගන්න. ජනතාව මේක තේරුම් ගන්න ඕනේ. එතකොට කොළඹ ඉන්න සමහර සල්ලි තියෙන මිනිස්සු කොළඹ ඉන්න සමහර ප්‍රගලයොත් කියන සමහරලාට සරත් ෆොන්සේකා ආවොත් මොනවා කරයිද දන්නේ නැහනේ. රට මේ උඩියට කුරු කරයිද? ඔව් අනිවාර්යයෙන්ම උඩියට කුරු කරන්න ඕනේ. එහෙම තිබිලා වැඩක් තියෙනවා. මොකද මේ මිනිස්සුත් කැමති මේ මිනිස්සු ප්‍රබලය වෙලා තියෙන්නේ සල්ලි හම්බ කරන් තියෙන්නේ. වැඩකාරය වෙලා තියෙන්නේ මේ දූෂිත යාන්ත්‍රණය තුලින්මයි. ඒ දූෂිත දේශපාලනඥයෝ ඒ දූෂිත දේශපාලන සංස්කෘතියේ පිටින් තමයි ඒගොල්ලෝ ඒ තැන් වලට ගිහින් තියෙන්නේ. ඒකන්ද ඒගොල්ලෝ කැමති නැහැ මේක වෙනස් වෙනවට. නමුත් සාමාන්‍ය ජනතාව මේක තේරුම් ගන්න ඕනේ. පොදු ජනතාව. මොකද මේ රටේ මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ දුක් විඳින්නේ ඔක්කොම සාමාන්‍ය ජනතාව. ඔය දූෂිතයොත් එක්ක එකතු වෙලා වැජබෙන ඒගොල්ලෝ නෙමෙයි. ඒගොල්ලෝ වැජබෙනවා කියලා හිතාගෙන ඉන්නවා. නමුත් දියුණු රටක මිනිස්සු වැජබෙන හැටි දැක්කම මේ මිනිස්සු තිඟන්නවා වගේ. ඒකවත් තේරෙන්නේ නැහැ අඩු ගන්න. හොඳයි අපි දේශපාලනය සම්බන්ධයෙන් කතා කර කර හිටියේ. ඉතින් තවත් ප්‍රශ්න කිහිපයක් තියෙනවා දේශපාලන අනාගතය සම්බන්ධයෙන් ඔබෙන් විමසන්න. කොහොමවත් කෙටි විරාමයකට යමු වෙනවා. ඒ විරාමයෙන් පස්සේ යලිත් සාකච්ඡාවට එක් වෙමු. ඔබ ඇරිත් එක්වන්නේ ඔන්න පොලිටික්ස් සමග. ඉතින් ස්වාධීන රූපවාහිනිය සේවය ඔස්සේ ඔබ එකතු වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලක්හඬ ඔස්සේ සවන් දෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම ඩිජිටල් ප්‍රවේශයන් ඔස්සේ ඔබ එක් වෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේක විශේෂ වැඩසටහනක්. එක්වර මේ ප්‍රවේශයන් තුන ඔස්සේම ඔබට සජීවීව සම්බන්ධ වෙනවා. ඉතින් මේ විශේෂ වැඩසටහන ඔබ දැනටම දන්නවා ඇති. විශේෂ පුද්ගලයෙක් අප කැඳවාගෙන මිත්වෙනවා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා. ඉතින් අපි කතා කරමින් හිටියේ දේශපාලන අනාගතය ගැන. මම ඇහුවේ ඔබ 2030දී ජනාධිපතිවරණ ඉදිරිපත් වෙනවාද කියලා. ඒකට පැහැදිලි උත්තරයක් දුන්නා. හරි ඔබ කිව්වා සමහර විට බලවේගයක් ඕනොත් බලවේගයක් ගොඩනගන්න වෙනවා කියලා. හැබැයි මේ බලවේගයක් ගොඩනගන්න කෝ පිරිස ඔබට පසුගිය ජනාධිපතිවරණයේදී අපි දැක්කා ඔබේ රැස්වීමක පුටු හිස් ජනතාව නැහැ. කෝ කට්ටිය? ඒ පුටු හිස් කතාවට මම ඉස්සෙල්ලා උත්තරයක් දෙන්න. ඔබතුමා දැකලා ඇති නේද? රූපවාහිනියෙන් ප්‍රවෘත්ති වල පිට රටවල් දියුණු රටවල් ලෝකේ. ඒ වගේ මැතිවරණ තියෙනවානේ. ජනාධිපතිලා තෝරනවා. මහචන්ද තියෙනවා. එතකොට අපේ වගේ බස් වලින් සෙනග ඇදලා පිටටි පුරවන්නේ නැහනේ. දවස් ගණන්. එතකොට අර මම කරපු ක්‍රමයේ තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒගොල්ලෝ යම් කී තැනක පොඩි රැස්වීමක් තියෙනවා. එතකොට බස් දාලා ඇදලත් නැහැ. මිනිස්සු ගෙනෙල්ලත් නැහැ. බස් දාලා ඇද්දත් ඉතින් ලක්ෂයක විතර පිරිසක් තමයි රට වටේම ඇද එහෙට මෙහෙට අදින්නේ. මුළු රටේ ඉන්න මිනිස්සු මීටින් වලට එන්නේ නැහැ. එතකොට අර වගේ මීටින් තුවම කැමති අය දැන් අපෙත් හිටියා හැම රැස්වීමකම පුටු වල ඇවිල්ලා වාඩි නොවුනට ඒ ප්‍රදේශයේ ඉන්න කට්ටිය එවන තියෙන තැන් වල ගස් යට කඩ පිල්වල ඉඳගෙන 200ක් විතර රැස්වීම වල හුඟක් දෙන පිරිසක් හිටියා. එතකොට ඒ විදිය තමයි ලෝකේ දියුණු රටවල වල දේශපාලනය කරන්නේ. ඒක අන්දා මේ පුටු හිස් පිට්ටනිය මිනිස්සු නැහැ. ඒ මානසිකත්වයෙන් අපි ගැලවෙන්න ඕනේ. එතකොට බස් දාලා ඇදලා ගෙනලා මිනිස්සු පිරෙව්වට ඇති වැඩක් නැහැ. දිස්ත්‍රික් එක ඕනනම් වැඩි වුණොත් රැස්වීම වලට මිනිස්සු 5000ක් ඇති. ඒක දිස්ත්‍රික්කයක් ගත්තොත්. අපි දේශපාලනය කරානේ පහුගිය අවුරුදු කාලේ. එතකොට ඔය ලක්ෂයක් විතර පිරලා ඉන්නේ. සමහර කම්පා දිස්ත්‍රික්කේ තියෙනවා නම් ඒකට කුරුණෑගලනුත් අදිනවා, පුත්තලෙනුත් අදිනවා, කළුතරනුත් අදිනවා, කොළඹිනුත් අදිනවා ගෙනිහිල්ලා පිට්ටනිය පුරවනවා. මේක අන්දා එහෙම දේශපාලනේ මම අනුමත කරන්නේ නැහැ කොහොමද. ඒක එකක්.
ඊළඟට කෝ පිරිසක් කියන කෙනුත් දැන් ඔබතුමා අදහස් කරන්නේ ඔබතුමා විතරක් නෙවෙයි හුඟක් අය මේ රටේ දැන් මම බලවේගයක් හදනවා නම් මොකක් හරි ඔබතුමාලා හිතනවා හිටපු മന്ത്രിවරු පක්ෂ වලින් ගැලවිලා ආපු පිරිසක් ඒ වගේ කට්ටියක් එතන ඉන්න ඕනේ කියලා. එහෙම හිටියොත් තමයි ඔබතුමාලා හිතන්නේ මෙන්න මෙතන කණ්ඩායමක් ඉන්නවා කියලා. එවනම් මේ දූෂිත කඩා වැටිච්ච ජනතා ප්‍රතික්ෂේප කරු කට්ටියම ගෙල්ල මෙතන හිටව ගන්න වෙනවා. එහෙම පිරිසක් හදලි වෙලා අර මම කියපු තරමට රට ගෙනියන්න බෑ. ඒ මිනිස්සු ප්‍රතික්ෂේප වෙලා ඉවර වෙලා යන්න ඕනේ. ඒ മന്ത്രിලා ඒ මිනිස්සු තමයි මේකට වා කියන්න ඕනේ. ඔය മന്ത്രിලාගෙන් 75% දූෂිතයි. තව ඉන්නවා 25% විතර දූෂිත නැහැ. නමුත් ඒගොල්ලන්ටත් අලුතෙන් ගමනක් ගිහිලා අලුත් බලවේගයක් නිර්මාණය කරලා මම කියපු විදියට හිතලා එහෙම දේශපාලනය කරන් තරම් කොන්දපන්නේ නැහැ. ඒගොල්ලොත් කැමති ඡන්ද ටිකක් තියෙන තැනක් තියෙනවා නම් එතනට කොහොම හරි ගිහිල්ලා කොක්කක් දාගෙන ඒ ඡන්ද ටිකේ පීඨෙන් පාර්ලිමේන්තුව ගිහිල්ලා වාඩි වෙන තමයි ඒගොල්ලොත් හීන දකින්නේ. ඒකන්ද ඒ මිනිස්සු ගලවන්න උත්සාහ කරන එක කිසිම තේරුවක් නැති වැඩක්. එහෙම කරා කියලා ඒකෙන් රටට කිසිම සේවයක් යහපතක් සුගතියක් වෙන්නේ නැහැ. මම ඒ කියන්නේ රටට ආදරේ පිරිසක් වෙනම එකතු වෙන්න ඕනේ. එකතු වෙලා මේ දේශපාලන සංස්කෘතියම ආපහු යන්න නෙමෙයි. මේගොල්ලෝ වල අපිත් ගිහලා ඒ දේශපාලන සංස්කෘතියම ඉඳගෙන ඒ විදිහටම ඡන්ද කර ඒ විදිහටම රැස්වීම් තිය ඒ කතාවම කිය ඒ විදිහටම පාර්ලිමේන්තුවේ රණ්ඩු වෙවි දැනුත් පාර්ලිමේන්තුවේ ඒ පරණ පාර්ලිමේන්තුව වල කෙරුණ වැරදි තාම සිද්ධ වෙනවා. ඒකත් මේ රජය අවධානය යොමු කරන්න ඕන දෙයක්. මම දැකලා තියෙන සමහරු කතා කරනකොට අර පරණ පාර්ලිමේන්තුව වල විදිහටම දෙපැත්තට මඩ ගහ ගන්න කෑ ගහන්න ඒ මානසිකත්වයෙන් කතා කරනවා. ඒකත් වෙනස් වෙන්න ඕනේ. එතකොට මේ බලවේගය කියන තැනට රටට ආදරේ මිනිස්සු එකතු වෙන්න ඕනේ. රටට ආදරේ මිනිස්සු කැපකිරීමක් කරන්න පුළුවන් මිනිස්සු. සල්ලි හම්බ කරන්න බලන් ඉන්න මිනිස්සු නෙමෙයි. කාලය ශ්‍රම අඩු ගානේ ධනෙ නැත්නම් කාලය හා ශ්‍රමය හරි වියදම් කරන්න පුළුවන් මිනිස්සු. එතනට එකතු වෙන්න ඕනේ. එතකොට මේ මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම දක්ෂය වෙන්න ඕනේ. දක්ෂකමක් තියෙන්න ඕනේ. ඒගොල්ලෝ බුද්ධිමත් වෙන මේ කියන්නේ උපාධි තියෙන මහාචාර්යවරු වෙන්නම ඕනේ නැහැ. බුද්ධිමත් වෙන්න ඕනේ හැබැයි. බුද්ධිය කියන්නේ වෙනම දෙයක්, උපාධිය කියන්නේ වෙනම දෙයක්. පොතේ දැනුම පොත කියවල විභාග පාස් වෙනවා කියන්නේ වෙනම කතාවක්. ඒ වගේ පිරිසක් එකතු වුණොත් තමයි මේ රටට අර ලෝකේ දියුණු රටවල් වල දේශපාලනය යන මාර්ගයට මේ රට ගෙනියන්න පුළුවන්. උගත්කමක් තියෙන්න ඕනේ යම් කිසි ප්‍රමාණයකට. නැත්නම් ඉතින් රට තොට ගැන අවබෝධයක් ලබා ගන්න බෑ පරිපාලනය හරියට කරගන්න බැරි වෙන ඒකන්ද යම් කිසි උගත්කමක් තියෙන්න ඕනේ. ඔය බුද්ධිමත් පිරිසක් වෙනවා රටට ආදරේ. එහෙම පිරිසක් එකතු වෙන්න ඕනේ. ඔබේ දේශපාලන අත්දැකීමත් එක්ක 2030 දී අනුරගේ ප්‍රධාන ප්‍රතිවාදය සජිත්ද නැත්නම් නාමල්ද නැත්නම් රනිල් වික්‍රමසිංහද නැත්නම් ඔබද? මමද කියන එක මෙතන ඇත්තටම අදාළ නැහැ. මම කිව්වේ රටේ ඇති වෙන තත්ත්වය අනුව අපි කරන්න පුළුවන් කැපකිරීමක් කරනවා. එතකොට අනුරග ප්‍රතිවාදියා වෙනවා කියන එක ඒක වැරදි අර්ථකථනයක්. නමුත් රටේ අවශ්‍යතාවය අනුව අපි කැපකිරීමක් කරන්න ඕන. අපි ඒ කැපකිරීම කරනවා. බෑරොබතිය කුතුමා කිව්ව අනිත් නම් තුනම. නම් තුනෙන් කවුද? ඒ නම් තුන අනිවාර්යයෙන් මේ රටේ දේශපාලනයේ ඉවත් විය යුතු නම් තුනක්. මම දකින විදියට. මොකද ඒගොල්ලන්ට අර මම කියපු විදියට හිතන්න ශක්තියක් නැහැ. එහෙම හිතන්න දැක්මක් නැහැ ඒගොල්ලන්ට. මම කිව්වේ මම උදාහරණ දුන්නේ මේ විදියට යන්න ඕනේ කියලා මම කිව්වනේ. කොහොම ගමනක්ද යන්න ඕනේ? කොයි නායකයෝ වගේද මේ කවුද නායකයෝ අපිට අනුගමනය කරන්න පුළුවන් නායකයෝ? ඒ හැකියාවල් ඒ දක්ෂතාවයල් ඒගොල්ලන්ට නැහැ. ඔබතුමා කියපු තුන් දෙනාට. ඔබ කියන්නේ විපක්ෂ නායක ඒගොල්ලෝ දන්නේ අර පරණ දේශපාලනය කර අර පරණ දේශපාලනයේ විදියට ජනතාවට ටොෆි සිගරට් දීගෙන චොක්ලට් දීගෙන බෝතලේ දීගෙන හොඳ සල්ලි ටිකක් කීසි කරන්න පුළුවන් කසිප්පු පෙරලා හරි කවන්නේ ඒ වගේ කට්ටියක් අල්ලගෙන දැන් මම කැලණියෙන් අයින් වුණාම සජිත් ප්‍රේමදාස කැලණියට දැම්මා කසල තේ විකුණන පුද්ගලයෙක් මම කැලණියේ ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලන අවුරුදු 6ටම කාටවත් අරක්කු ඉදිරියක් දුන්නේ නැහැ. මගෙන් කවුරුත් ඉල්ලුවෙත් නැහැ. මම කවුරුත් බොන තැනක හිටියෙත් නැහැ. ඒ අවුරුදු 6ටම මං වෙනුවට දාපු පිනියා පටන් ගත්තම අරක්කු බවුසරයක් විතර ගෙල්ල බෙද තමයි කැලණිය ආසනේ. හැබැයි ජනතාව ප්‍රතික්ෂේප කරා. ඡන්ද දුන්නේ නැහැ. නමුත් ඒ සජිත් ප්‍රේමදාසලා
අනුගමත කැමති ඒ වගේ මිනිස්සු දාගෙන තමයි මේ ගමන යන්න හදන්නේ. එක උදාහරණයක් මම දුන්නේ. ඒ වගේ මිනිස්සු තාමත් ඉන්නවා. සජබෙත් ඉන්නවා සමහර කට්ටිය. ලොකු කතා දිදී දෙන කට්ටිය. ඒගොල්ලොන්ගේ පුද්ගලික න්‍යායපත්‍ර රට වෙනුවෙන් නෙවෙයි න්‍යායපත්‍ර තියෙන්නේ. ඒගොල්ලෝගේ පුද්ගලිකත්වයට තියෙන න්‍යායපත්‍ර. ඒගොල්ලෝගේ ව්‍යාපාර කරගෙන යන්න. කොළඹ හොඳට කාලා බීලා හොඳ ගෙවල් දොරවල් තියාගෙන ජීවත් වෙන්න. එහෙම නැත්නම් ඒගොල්ලෝගේ දේපල වැඩි කරගන්න, බැංකු account එක වැඩි කරගන්න. ඒ වගේ න්‍යායපත්‍ර ඒගොල්ලෝගේ තියෙන්නේ. මේ රට මම කියපු විදිහට එහෙම දැක්මක් ඇතුව ඉදිරියට යනවා දකින්න ඒගොල්ලන්ට හීනයක් නැහැ. ඔබතුමා කියපු නායකයන්ටත් ඒ හීනේ නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මගේ පුද්ගලික ගෞරවයක් තියෙනවා. එතුමා හොඳ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්. හොඳ පෞල් පසුබිමක් තියෙනවා. හොඳ ඉස්කෝලේකට ගිහිල්ලා හොඳට වැදගත් විදිහට සීලාචාර විදිහට ජීවත් වෙන්න ඉගෙනගෙන තියෙනවා. පොතපතත් කියවලා තියෙනවා. හැබැයි එතුමාගේ අර මේ රට වෙනස් කරන්න ඕන දැක්ම එතුමාගේ නැහැ. ඒක නම නමුත් අර දීපු ගෞරවයක් මම එතුමාට දෙනවා. හැබැයි අනිත් අයට මම ඒ ගෞරවය දෙන්නේ නැහැ. එතුමා ඔබතුමාව ඇන්දුවා කියලා ඔබතුමා හිතන්නේ 2010 දී. මේමයි මම එහෙම අන්දන්න පුළුවන් විනියෝගුත් නෙවෙයි. මම 2010 වෙනකොට හිටපු හැටියට මට කවුරුවත් මම අන්දනකම් බලන් ඉන්න ඕනේ නැහැ. මට සෑහෙන බලතල තිබුණා, පිරිසක් හිටියා. ආරක්ෂාවට 500යි වෙඩි නොවදින රට මට නොතිබුණ දෙයක් නැහැනේ. ඒක ගන්න මට අතන්ට ගිහිල්ලා ඇඳගෙන ගිහිල්ලා එහෙම වෙන්න. නමුත් ඒ වෙලේ රටේ තත්ත්වයක් උදා වෙලා තිබ්බනේ. රාජපක්ෂරු දූෂිතයි කියන එක මට තේරලා තිබුණා. ඒගොල්ලෝ යුද්ධ ඉවර කරන එක විතරයි මගේ අවශ්‍යතාවය තිබුණේ, මගේ ඉලක්කය තිබුණේ. ඒක කරාන් පස්සේ ඒ මිනිස්සුත් එක්ක ගැවසීමේ තේරුමක් නැහැ. මිනිස්සු කරන දේවල් බලාගෙන ඉන්න බැරි ප්‍රශ්නයක් මට තිබුණා. යුද්ධ තියෙන කාලෙත් ඒගොල්ලෝගේ දූෂණය ක්‍රියාත්මක වුණා. දැන් ගෝඨාභය රාජපක්ෂලා අපි ඩොලර් 250ට ගත්ත කාලතුවක්කු උණ්ඩේ අවුරුදු 15කට වැඩි වෙලා තිබුණ ඩොලර් 50කින්. යුද්ධය අවුරුදු දෙකක් යනකොට ගෝඨාභය ඒකට ඩොලර් 400ක් වැඩියෙන් ගෙවන්න පටන් ගත්තා. ඒ ගන්න තැන් වලට. ඒ දූෂිත ගනුදෙනු. එතකොට ඒවා අපි බලාගෙන හිටියා. නමුත් ඒවා ගැන කතා කරන්න අපට අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. යුද්ධ ඉවර කරගන්න ඕනකම තිබ්බේ. නමුත් ඊට පස්සේ ඒගොල්ලෝ වගේ මිනිස්සුත් එක්ක එතන ඉන්න අමාරුයි. මට නිකන් ඇඟට ගැලපෙන්නේ නැහැ කියලා මට හිතුණා. මම එළියට ආවේ කාන්තා. ඒගොල්ලෝට කියලා ආවේ. එළියට ආවන් පස්සේ මට ආරාධනා කරා. ඒ වෙලේ මම ඒ ආරාධනාව පිළිගත්තේ. ඒ වෙලේ මම ඉදිරිපත් වුනේ නැත්නම් මහින්ද රාජපක්ෂ නිතරම ගෙන්දිනන්නේ වෙලාවේ. ඒගොල්ලන්ට වෙන අපේක්ෂකයෙක් හිටියේ නැහැ දාන්න. එහෙමනම් මට ඡන්ද දුන්නා 41ක් හිටියා. හොර ඡන්ද දාලා වුණත් 41ක් තියුණා ඉතුරු වෙලා. ඒ 41කට යන්නේ නම නැති වෙනවා. මහින්ද රාජපක්ෂ නිතරම දිනනවා. දිනලා ඒකාධිපතියෙක් වෙනවා. විරුද්ධ පක්ෂය අතු ගෑවිලා යනවා මේ රටේ. එවැනි පරිසරයක් තමයි අවසානයක් තමයි නිර්මාණය වෙන්නේ. ඒකන්ද තමයි මම ඒ අභියෝගේ බාරගත්තා. මම හිතනවා මම බාරගත්තා හන්දා අඩු ගන්න විපක්ෂය ආරක්ෂා වුණා. විපක්ෂයක් මේ රටේ ඉතුරු වුණා කියලා. එහෙම නැත්නම් ඒක එහෙම වෙන්නේ නැහැ. ඒතකොට ඒක රටට වෙච්ච හොඳක් නෙවෙයි දෙයකින් උනේ. ඒතකොට ඒක ඇන්දවීමක්ද දකින්න නැත්නම් එතනින් යම්කිසි විය යුතු දෙයක් සිද්ධ වුණාද? ඒ වෙලාවේ ජනාධිපතිවරණට එන්නේ නැතුව ඊට පස්සේ ඔබ ආවනම් සමහර ජයග්‍රහණය කරන්න තිබ්බා. ඔව් මම කිව්වනේ ඔබතුමාට ඒ වෙලාවේ එනකොට තිබුණ පසුබිම. ඒ වෙලේ මම ආවේ නැත්නම් මහින්ද රාජපක්ෂ නිතරම දිනනවා. එවනම් ඊළඟ ජනාධිපතිවරණයක් නොවෙන්නත් තිබුණා. ඒකට ඔය විදියට මෛත්‍රීපාල සිරිසේන 2015 දිනපු හින්දා හන්දනේ ඔබතුමාලා ලොහම කියන්නේ. මට අර වෙලේ ඉල්ලන්න තුව 2015 ඉල්ලන්න තිබුණා කියලා. නමුත් මෛත්‍රීපාල සිරිසේන දිනුවට ඒ ජයග්‍රහණයට දරදියද්දී අපිනේ. ඒ අවශ්‍ය පරිසරය නිර්මාණය කරේ අපිනේ. මෛත්‍රීපාල සිරිසේන කොහෙවත් ඉඳලා ඇවිල්ලා දිනුවා කෙලෙවුණ සලකන්නේ නැතුව ඡන්ද දීපු මිනිසුන්ම ආපහු පස්සේ හැරලා ඉවරලා පිටිපස්සෙන් පියන්නලා යන්න ගියා. ඒ ඡන්ද දුන්න යා වෙනුවෙන් වැස්සේ තෙමි අවුවේ වේලි කෑකෝ ගහපු මීටින් වලට ජනතාවටම කොකා පෙන්නලා යන්න ගියා. ඒකනේ යා කරේ. නමුත් ඒ ජයග්‍රහණයක් කියලා රට කරපු ජයග්‍රහණයක් නෙවෙයි ඒක. රට කර ලැබුවා ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණය ඒ පුද්ගලයා විනාශ කරා. ඒ ජයග්‍රහණයේ ප්‍රතිඵල ලබා ගන්න බැරි වුණා. නමුත් 2010
වෙනම තත්ත්වයක් රටේ තිබුණේ. රටේ විරුද්ධ පක්ෂයක් ප්‍රජාතන්ත්‍රවාදයක් ඉතුරු වුණේ අපි විපක්ෂයේ වෙනුවෙන් ඒ වෙලේ පෙනී සිටපු හින්දා. නැත්නම් එහෙම වෙන්නේ නැහැ. ඡන්දදායකයන්ගේ වෙනස් වීම කොහොමද ඔබතුමා දකින්නේ? කලින් වඩා ඡන්දදායක බුද්ධිමත්ව ඡන්දය භාවිත කරන ඡන්දදායක අනිවාර්යයෙන්ම සංවේදීව බුද්ධිමත්ව පහුගිය ජාතික මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කරා. ජනාධිපතිවරණය සහ මහමැතිවරණය. ඡන්දදායකයා ගත්ත තීරණය හරියටම හරි. එයා වෙනස් වුණා. මගේ රැස්වීම වලත් මම කියපු ප්‍රධානම කරුණක් තමයි ප්‍රබල දේශපාලන පක්ෂවලට ඉන්නවා වෝට් බේස් එකක් කියලා 125ක් විතර හේතු වෙලා ඒක එතනින් ගැලවෙන්න ඕනේ මේ රටට යහපතක් වෙන්න ඕන නම් කියලා. ඒක සිද්ධ වුණා. ඒගොල්ලෝ එතනින් ගැලවුණා. අන්තිමට අර වහල්ලුම වගේ ඉන්න ලක්ෂ 2ක් 3ක් තමයි එතන වල ඉතුරු වුණේ. එතකොට ඒක රටට වෙච්ච හොඳක් යහපතක්. ඒක තමයි මේ වර්තමාන ආණ්ඩුව බලයට ආවේ. නමුත් ආපහු මේ ආණ්ඩුවේ යම් යම් පසුගාමී තැන් තිබුණා කියලා පොඩි අඩුපාඩු තිබ්බා කියලා. ආයි ජනතාව වැරදිලාවත් පහුගිය තැනට ගියොත් ජනතාව කරන්නේ තමා විසින්ම තමාගෙන් බෙල්ල කපා ගැනීම. මේ ලවපු ජයග්‍රහණයත් නැවතත් අහිමි කර ගැනීමක් තමයි ජනතාව යමුණොත් කරන්නේ. එහෙම කරගත්තොත් ආපහු ජනතාවට ආපහු එතනින් නැගිටින්න බැරි වෙනවා. ඒක ජනතාව හොඳට බුද්ධිමත්ව හිතලා තේරුම් ගන්න ඕන දෙයක්. මේගොල්ලන්ගේ අඩුපාඩු තිබ්බා කියලා අර මිනිස්සු ආපහු ගෙනාවොත් ඒ කියන්නේ ලංකාවට ගමනක් නැහැ කවදාවත්. දේශපාලනිකව අනිවාර්යයෙන්ම ඉදිරියට යෑමක් සිද්ධ වෙන්නේ නැහැ මේ රටේ. රාජපක්ෂවරුන්ගේ යම්කිසි පිපිදීමක් ඔබතුමා දකින්නේ නැද්ද? 103 107 වුණා. ඔවුන් නාමල් රාජපක්ෂ මහතා කියනවා අපි 2010 දී බලාගමු කියලා. මේ පිපිදීමක් ඔබතුමා දකින්නේ නැද්ද? දැන් එතන ඔය පොහොට්ටුවේ නාමල් රාජපක්ෂලාගේ ඒ පක්ෂයේ ප්‍රාදේශීය මට්ටමේ ප්‍රබල දේශපාලනඥයෝ හිටියා. මොකද මහින්ද රාජපක්ෂගේ දූෂිත ආකල්ප තමයි පල්ලෙහාට බිම් මට්ටමන ගිහිල්ලා හිටියේ. මහින්ද රාජපක්ෂ සල්ලි දෙනවා යන්නොඹ කීයක් හරි ඔගේ හම්බ කරගනින් කියලා. ඒ වගේ හදව පිරිසක් හිටියා. ඒ සල්ලි හරහා ඒ පිරිස ජනතාවට උඟක් ලං වෙලා තිබුණා. හිතවත් වෙලා ලෙන්ගතු වෙලා. එතකොට ඒක නිසා තමයි යම් කිසි පිරිසකට මේ මැතිවරණේ ජයග්‍රහණය කරන්න හම්බුණා ඒගොල්ලෝ. ඒගොල්ලෝ මුදල් හම්බ කරගෙන ක්‍රියාශීලී වෙලා ජනතාව අතර ජීවත් වෙලා යම් කිසි පිරිසක් ඒගොල්ලෝ වට එකතු කරගෙන ලෙන්ගතු වෙලා හදාගත්ත පිරිසක් තිබුණා. ඒකන්ද ඒගොල්ලෝ යම් කිසි ප්‍රමාණයක් දිනුවා. ඒගොල්ලන්ට පුළුවන් වුණා යම් කිසි ඡන්දයක් එතෙන්දී ලබා ගන්න. හැබැයි නාමල් රාජපක්ෂ හන්දාපු ඡන්දයක් නෙවෙයි ඒක. ඒ ලක්ෂ 6ක් වැඩි වුණා. ඒක ආපහු නාමල් රාජපක්ෂලා ජාතික මැතිවරණය කිල්ලනකොට එතනට යයි කියලා ඉවරලා නාමල් රාජපක්ෂලා සතුට වෙන්න පුළුවන් කියලා මං හිතන්නේ නැහැ. ඒක එහෙම වෙන්නේ හේකුත් නැහැ. හැබැයි අනිත් පැත්තෙන් දැන් ඒගොල්ලෝ ගාතුන චන්දනේ ආවේ මේ මාලිමාවට. අර ඉස්සෙල්ලා මං කියපු අර පොඩි අඩුපාඩු හින්දා මාලිමාවේ මැතියම් තෝරුන්ගේ යම් කිසි පිරිසක් ආපහු ගැලවුණා වෙන්න පුළුවන්. අර තැන්වල ඉඳලා ආපු පිරිසෙන් යම් කිසි කොටසක් ආපහු ඒ තැන්වලට ගියා වෙන්න පුළුවන්. ඒකන්න මාලිමාවට මේ මැතියම් තෝරුන්ට ඒ අවශ්‍ය පරිදි ඒක තීරුම් අරගෙන ඒ අඩුපාඩුකම තියෙන ඒ ප්‍රශ්නේ විසඳ ගන්න වෙනවා. ඒක හදා ගන්න වෙනවා. මොකද මේ ජනතාව රඳව ගන්න ඕනේ. ජනතාවත් ඒක හොඳට බුද්ධිමත්ව තීරුම් අරගෙන නැවතත් ගැලවිලා අයාලේ යන්න පටන් ගන්න නැතුව ඒ වැරදි තැන් වලට හේතු වෙන්නේ නැතුව ජනතාව කිලින් ඉන්න ඕනේ. ජනතාවගේ රට ගැන හිතනවා නම් අනාගත පරම්පරාව ගැන හිතනවා නම් රටේ අනාගතය ගැන හිතනවා නම් අතෙන්ට නොයන්න වගේ බලා ගන්න ඕනේ ජනතාව ආපහු. ඔබ සමගි ජන බලවේගයෙන් ඉවත් වුණාන් පස්සේ ඔබව එකතු කරගන්න යලිත්තරක් සමගි ජන බලවේගය යම් කිසි හෝ උත්සාහයක් දරුවේ නැද්ද? නැත්නම් දැන් හරි එහෙම උත්සාහයක් තියෙනවද? නෑ ඉතින් සමගි ජන බලවේගයේ නායකයා සහ ඔහුගේ වටේ ඉන්න ටික දෙනෙක් ඉන්නවා. හෙන්චයියෝ කීප දෙනෙක්. එයා මොනවා කරත් ඒ හෙන්චයියෝ සාදු කියනවා. එහෙම කට්ටියක් ඉන්නවා වටේ. 7-8 දෙනෙක්. ඒගොල්ල කැමති නෑ අපි වගේ මිනිස්සු එතන ඉන්නවට. අපි වගේ අය ඉන්නකොට එතන ඒගොල්ලෝගේ ඇඟට ඒකට අපහසුයි. ඒගොල්ලෝ ඇත්තටම සතුටු වෙන්නේ නැති අපි එතනින් ගැලවිලා එළියට ආපු එකට. මොකද අපි කතා කරන දේවල් අපේ දේශපාලන මතය අපි හිතන හැටි අපි ක්‍රියාත්මක වෙන හැටි ඒක ඒගොල්ලොන්ට එච්චර සුව පහසු පරිසරයක් නිර්මාණය වෙන්නේ නැහැ ඒ තැන්වල අපි ඉන්නකොට.
ඒකන්ද මම හිතන්නේ ඒගොල්ලන්ට මුමනාවක් ඇති කියලා. එහෙම ඇති වුණත් වැඩක් වෙන්නේ නැහැ. මම අනිවාර්යයෙන් මේ වනි පිරිසක් එක්ක නැවතත් දේශපාලනය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙට මෙහෙට නිකන් බොරුවට හේතු විඳලා වැඩක් නැහැ. ඒගොල්ලොන්ගේ ඒ පිරිස යන මාර්ගයේ වැරදිින්ද තමයි මම එතනින් අයින් වුණේ. ආරාධනාවක් ආවත් පිළිගන්නේ නැහැ. අනිවාර්යයෙන්. අජිත් ප්‍රේමදාස කියන්නේ මේ රටේ නායකයා වීමට අවශ්‍ය මේරුණ බව, බුද්ධිමත් බව, පරිණත බව ඒවා යාට නැහැ. ඒකන්ද මට බෑ ඒ වගේ තැනකට ගිහලා දරදී අදින්න. එතකොට ඒ රට ආපහු අගාධයට වැටෙනවා. ඒකට අපිත් වා කියන්න ඕනේ. ඒකන්ත මම එතනින් අයින් වුණේ. නැවතත් එයාට මෙයාට අයාලේ දුවන්න දඩාවතේ දුවන්න මට අවශ්‍ය නැහැ. දැන් ඔබත් නායකත්වයේ තිබු පක්ෂයක් ඔබ ඉවත්වීමෙන් පස්සේ මේ සමගි ජන බලවේගයට අත්වලා තියෙන ඉරණම ගැන මැතිවරණ කිහිපයක් පරාදයි. ඒ විතරක් මේ පළාත් පාලන ආයතනවල විපක්ෂයේ ජයග්‍රහණය කරපු ඒවා පවා බලය පිටව ගන්න බැරි වුණා. මේ පක්ෂයේ සංවිධායකවරු ඉවත් වෙලා තියෙනවා. විවිධ ප්‍රශ්න තියෙනවා. මොකක්ද සමගි ජන බලවේගයේ දැන් තත්ත්වය ගැන ඔබ දකින්නේ? උන් විපක්ෂයක් විදියට ඉදිරියට යයිද? සමගි ජන බලවේගයේ පාක්ෂිකයා ගැන අපිට ඇත්තටම ඒ පාක්ෂිකයා ගැන අපිට ගෞරවයක් තියෙනවා. පාක්ෂිකයාට අත්වෙලා තියෙන ඉරණම ගැනත් අපිට කනගාටුවකුත් තියෙනවා. නමුත් ඒකේ නායකත්වය දෙන කට්ටිය ඒගොල්ලොන්ට මේ රට ගොඩ ගන්න පුළුවන් දක්ෂ බුද්ධිමත් කැපවීමකින් වැඩ කරන්න පුළුවන් එහෙම පිරිසක් නෙමෙයි. ඒකන්දා ඒගොල්ලෝ ජයග්‍රහණයෙන් ලබන එක මේ රටට යහපතක් වෙන්නේ නැහැ. ඒකන්දේ පාක්ෂිකයත් මේක තේරුම් ගන්න ඕනේ. කොහොමුණත් ලබන පාර වෙනකොට ජාතික මැතිවරණයක් යනකොට සමගි ජන බලවේගයට නැවතත් ඡන්ද ලක්ෂ 7-8ක් නැති වේවි. ලක්ෂ 10කට විතර බහි කියලා මම හිතනවා. ඒක වෙනවා දකින්න තමයි අපටත් ඕනේ. මොකද ඒ නායකත්වයේ ඉන්න මේක මෙහෙවන පිරිස මේ රට උස්සලා ගන්න පුළුවන් හැකියාවක් තියෙන දක්ෂකමක් තියෙන පරමත මිනිස්සු නෙමෙයි. ඒකන්ද සමගි ජන බලවේගයේ පාක්ෂිකයා බුද්ධිමත්ව හිතලා තීරණයක් ගන්න වෙනවා. හරි මිනිස්සු අඳුරගෙන හරි මිනිස්සුන්ට ආශිර්වාද කරලා හරි තැනට අරින්න පුළුවන් ආකාරයට ඒගොල්ලෝගේ වටිනා ඡන්දේ පාවිච්චි කරන්න ඒගොල්ලන්ට සිද්ධ වෙනවා අනාගතයේදී. හොඳයි බොහොම ස්තුතියි. දීර්ඝව සාකච්ඡාවකට එක්වුණා. බොහෝ දේ සාකච්ඡා කරා. ඔබේ හමුදාපති වශයෙන් ඔබ කළ කාර්ය, මැද පෙරදිග යුද්ධය, දේශපාලනය, අවසාන වශයෙන් තවත් ඡන්දයක් ඉදිරියට එන්න පුළුවන් ඡන්දදායකයාට මහජනතාවට ඔබට දෙන්න තියෙන පණිවිඩය කුමක්ද? දේශපාලඥයෙක් ඒ වගේම හිටපු විධානදල ධාරයෙක් විදිහට. මහ ජනතාව අනිවාර්යයෙන් මේ රටේ ජනතාව පොදුවේ ගත්තම දුක් විඳින ජනතාව. ඒකන් තමයි කියන්නේ අර ලෝකේ සතුටින් ඉන්න ජනතාව තේරුවම අපි දුකෙන් ඉන්න ජනතාව තේරුවොත් අපි පළවෙනි 15ට අහු වෙනවා. සතුටින් ඉන්න තේරුවම අපි 133. විශාල ප්‍රශ්න ගොඩක් එක ජීවත් වෙන ජනතාවන් ඉන්නේ. පහසුවෙන් හොඳට ඇඳලා පැනලා කාලා බීලා යාන වාහන තියාගෙන අපේ රටේ අනිත් එක දියුණු රටක තියෙන මට්ටමට කිසිම දෙයක් නැහැ. ඉස්පිරිතාලයක් ඒ මට්ටමට නැහැ. පාසලක් ඒ මට්ටමට නැහැ. ප්‍රවාහනේ මට්ටමට නැහැ. ඉතින් මේ ඔක්කොමටම ගොදුරු වෙන්නේ ජනතාවනේ. ඒකන්ද ජනතාවගේ ජීවිත පරම්පරාවෙන් පරම්පරාවට මේ දුක්ඛම් කටළු එක තමයි ගෙවිලා යන්නේ. ඒගොල්ලන්ට මේ දියුණු රටවල මිනිස්සු ජීවත් වෙන මට්ටම ගැන සිහිනයක්වත් දකින්න බෑ. මේක ජනතාව තේරුම් ගන්න ඕනේ. ඒකත් ජනතාවට සිද්ධ වෙනවා බුද්ධිමත් විශේෂයෙන්ම අපේ තරුණ පිරිස. මැද වයසේ කට්ටිය. දැන් ඔය සමහර Facebook වල තාමත් ඉන්නවා කඩේ යනවර පරණ දේශපාලනඥයන්ට කිසිම වගකීමක් නැතුව වටේට මඩ ගහනවා. ඒ වගේ කට්ටිය මේවා තේරුම් ගන්න ඕනේ. මොකද ඒගොල්ලෝ ඒ කරන වැරදි වැඩ හරහා සමහරට වක්‍රව රටට කරන විනාශය ඉතා බරපතලයි. එහෙනම් ඒගොල්ලොත් ඒවා තේරුම් ගන්න ඕනේ. එතකොට ජනතාව ඒක තේරුම් ගන්න ඕනේ. හරි නායකයෝ අඳුර ගන්න ඕනේ. හරි නායකයෝ අලුතෙන් බිහි වෙන්න පුළුවන්. පස්සට වෙලා ඉඳගෙනම ඔය දේශපාලන මඩගහුරට අපි යන්නේ නැහැ. එහෙම කී හිටියම හරියන්නේ නැහැ. මේක මඩගහුරක් වෙලා තියෙන වැරදි මිනිස්සු ඉන්න හින්දානේ. හරි මිනිස්සු આવොත් මේක මඩගහුරක් වෙන්නේ නැහනේ. දේශපාලනඥයෝ රටක් දුවන්නත් බෑනේ. අන්තිම රට පාලනය කරන්නේ දේශපාලනඥයෝනේ. ඒක හන්ද ජනතාව ඒක තේරුම් අරගෙන
දැන් මම හුඟක් වැදගත් කරුණු කීපයක්ම කිව්වා. ඒවා අවබෝධ කරගෙන නැවතත් රට කවදාවත් දියුණු කරන්න බැරි වෙච්ච ඒ දුර්වල පක්ෂවලට, ඒ දුර්වල නායකයින්ට, ඒ දුර්වල ප්‍රබලයන්ට නැවතත් බලයට එන්න අවකාශයක් ඉතුරු කරන්නේ නැතුව රටට හිතකාමී, ජනහිතකාමී, බුද්ධිමත්, කාර්යශූර, අවංක, කැපීමෙන් වැඩ කරන්න පුළුවන් පිරිසක් අඳුර ගන්න ඕනේ ජනතාව. ඒ කට්ටිය මතුවෙන්න ඕනේ. එවැනි කට්ටියකට අවකාශයක් නිර්මාණය කරන්න තමයි මම උත්සාහ කරන්නේ මේ කාලේ. නැත්නම් මටත් හරි ලේසි පාර්ලිමේන්තුව යන්න නම් මට මේ පාරත් යන්න තිබ්බා. ඔය හේතු වෙලා මොකක් හරි කරගන්න තිබුණා. නමුත් මට එහෙම අවශ්‍යතාවයක් නැහැ, න්‍යාය පත්‍රයක් නැහැ. අර අවකාශය නිර්මාණය කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ජනතාවටත් එවැනි අවකාශයක් වෙනුවෙන් කැපකිරීමක් කරන්න වෙනවා. ඒ අවකාශය නිර්මාණය කර ගැනීම සඳහා ජනතාවත් උනන්දු වෙන්න ඕනේ. එහෙම නැතුව මේ දේශපාලනඥයෝ රැවටිම හිටියොත් එතකොට ජනතාව අවසානයේ Tamanටම ද්‍රෝහි වෙනවා. ඊළඟට තමාගේ දරු පරපුරට, දරු මල්ලන්ට ද්‍රෝහි වෙනවා. අනාගත පරම්පරාවට ද්‍රෝහි වෙනවා. අවසානයේදී රටට ද්‍රෝහි වෙනවා. ඒකන්ද ඒ වර්ධ නොකර ජනතාව ඉතා බුද්ධිමත්ව ඉදිරියේදී රටට යහපතක් වෙන ආකාරයට වැඩ කරන්න ඕනේ කියන එක තමයි මට දෙන්න පුළුවන් පණිවිඩය ජනතාවට. හොඳයි, අවසාන වශයෙන් තවත් එක ප්‍රශ්නයක් තියෙනවා. ඉදිරියේදී ඔබ බලාපොරොත්තු වෙන තනතුරක්, ඔබට ගැළපෙන තනතුරක් පිටවා ඔබ යම් කිසි වගකීමක් පාර දුන්නොත් බාර ගන්නවා. මේ රජයේ ඔව්. මේකට මම ඉස්සෙල්ලා උත්තරයක් දුන්නා. මම විශ්වාස කරනවා මේ රජයේ බලයට ගෙනාවු කට්ටිය තමයි තනතුරු දරන්න ඕනේ, වරප්‍රසාද ලබන්න ඕනේ, නිලතල පාවිච්චි කරන්න ඕනේ, ඒගොල්ලෝ කරන්න ඕනේ. ඉතින් අපට ආරාධනාවක් ලැබුණොත් ඒව ප්‍රශ්නයක් තියෙනවා නම් කොහේ හරි ඒක කරගන්න, ඒගොල්ලන්ටම කරගන්න බැරි තැනක් තියෙනවා නම්, අඩුපාඩු තියෙනවා කියලා ඒගොල්ලන්ට හිතෙනවා නම්, එතකොට එවැනි වෙලාවකදී රටට යමක් කරන්න පුළුවන් නම් එතනදී පස්ස ගහන්න මං කැමති නෑ. අනිවාර්යයෙන්ම රට වෙනුවෙන් යුතුකමක් ඉෂ්ට කරන්න ඉෂ්ට කරනවා. නමුත් එතනදී වැරදි අවබෝධයක් කියා යුතු නෑ කාටවත්. තනතුරු බලාගෙන, වරප්‍රසාද බලාගෙන, බලතල බලාගෙන, සුඛ විහරණය බලාගෙන එවැනි දෙයක් බලාපොරොත්තු වෙනවා කියලා වැරදි පණිවිඩයක් කියා යුතු නෑ. බාර ගන්නවා. ඔය රටේ අවශ්‍යතාවය ඒක නම් අවසානයේ ජනතාවට අවශ්‍ය විදිහට නැවතීම සිද්ධ වෙන්න ඕනේ. අවශ්‍යතාවය ඒක නම් ඉතින් අපිට අනිවාර්යෙන් රට වෙනුවෙන් ඒ යුතුකම් ඉෂ්ට කරන්න වෙනවා. හොඳයි. අපි බලාගෙන ඉන්නවා ඉදිරියේදී කුමක්ද වෙන්නේ කියලා. එතන නම් ඔබම ස්තුතියි ඔබතුමාට අපේ ආරාධනාව පිළි අරගෙන මේ වැඩසටහනට පැමිණියාට අපගේ දෙවෙනි වැඩසටහන. විතරක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සුබ රාත්‍රියක්. ඒ වගේම තමයි ITA ස්වාධීන රූපවාහිනී සේවය, ලක්හඬ, ඒ වගේම සමාජ මාධ්‍ය ප්‍රවේශයන් ඔස්සේ අපහ එක් වූ ඔබ සියලු දෙනාටත් සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලබන සතියේදීත් ලබන සතිය අඟහරුවාදා දිනේත් රාත්‍රී 10:30ට සජීවීව විශේෂ පුද්ගලයෙක් හා සම්බන්ධව කතා බහ කරන්න එක්වීමේ බලාපොරොත්තුවෙන් සම්පන්නව එදිනටත් එකතු වන්න ඔබට සුබ රාත්‍රියක්. රටට වග කියන ස්වාධීන රූප